උපාදාන පත්‍ය භව. භවයවත් බිහි කිරීමේ ශක්තියක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒ ප්‍රතිඵලයක් විදිහට මොකක්ද වෙන්නේ? ඔබට මේ සංසාර ගමන යන්න වෙනවා. භව කියන්නේ මොකක්ද? බීජ අවස්ථාව. දැන් අපි උදාහරණයක් විදිහට පෙන්නුවොත් භව කියන්නේ බීජ. භවපත්‍ය මොකද්ද වෙන්නේ? ජාති. භවයි ජාති එකක්ද දෙකක්ද? දෙකක්. හොඳට තේරුම් ගන්න. සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රාග භව, ද්වේෂ භව, මෝහ භව කය කරලීම උදෙසා සද්ධර්ම ශ්‍රවණාබිලාෂීව ධම් සභා මණ්ඩපේ වැඩ සිටින පින්වතුනි, පින්වතියනි, ඔබ මේ ශ්‍රවණය කරන්නේ එදා ලෞතුරා බුදු පියාණන් වහන්සේ සියලු ලෝක සියලු සත්වයාට සංසාර දුක් පැවැත්මින් මිදී නිදහස් වීම උදෙසා දේශනා කොට වදාලා වූ ඒ උතුම් ධම් පරියායයි. මේ තාක් දුර සංසාරේ දිගු ගමනක් ආවා. ඔබ දන්නවද කවුද ඔබේ ඔය බිම්බයේ නිර්මාතෘ? කොහොමද ඔබට ඔය කූඩුව ලැබුණේ? කොහොමද ඔබ මේ කූඩු හදමින් සංසාර රිය ගමනක් යන්නේ? ඔබ ඔබේ ඇතුළාන්තය තුල සිද්ධ වෙන ආධ්‍යාත්මික ක්‍රියාවලිය, ඔබේ ඇතුළාන්තය තුල සිදුවෙන ඒ සංසාර රිය ගමනේ යථා ස්වභාවය ඔබ දැකලා තියෙනවද? ඔබ අහලා ඇති නයිදං අත්ත කතම් බිම්බා නයිදං පර කතං අගං හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. කවුද ඔබට ඔය බිම්බය හදලා දුන්නේ? නයිදං අත්ත කතම් බිම්බං. ඔබ නම් හිතාගෙන ඉන්නේ කවුරු ඔබට දුන්නා කියලාද? අම්මයි තාත්තයි අපිට මේ කූඩුව හදලා දුන්නා. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නයිදං අත්ත කතම් බිම්බං. මේ කූඩුව, මේ බිම්බය තමන් වෙනුවෙන් හදාගත්ත එකකුත් නෙවෙයි. නයිදන් පර කතං අග. තවත් කෙනෙක් ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා දුන්නු දෙයක්ුත් නෙවෙයි. හේතුන් පටිච්ච සම්භූත. ඔබ තුල මේ හේතුඵල ධමක ගලා යාමක් ඔස්සේ පටිච්ච වෙලා උපාද කරගත්ත නිසාම, සමුදය ධර්මයක් බිහි කරගත්ත නිසාම කූඩුවක් ලැබුණා. ඔබ මේ සංසාර රිය ගමනක් ආවා. ඔබ මේ සංසාර රිය ගමන නවතාතිත තබන්නෙත් කෙසේද? හේතු භංගා නිරුච්චති. එහෙනම් ඔබ හේතුඵල ධමයක් ඔස්සේ සංසාර රිය ගමන අචින්නව අකණ්ඩව ගලාගෙන ආපු ඒ සංසාර සම්බන්ධතාවය ඔබ තුලින් විනිවිද දැකලා හේතු භංගා නිරුච්චති කළ දවසටයි මේ සංසාර රිය ගමන සදහටම සහ මුලින්ම නවතාතිත තියන්නේ. ඔබට ඒ තාක් දුර මොකක්ද වෙන්නේ? හේතුඵල ඵල හේතු විදියට දිගින් දිගටම හේතුඵල පරම්පරාවක් ඔස්සේ මේ 31 තලයේ පුරාවට තවත් තැනක කූඩු හදමින් ඔබට හිතා ගන්නවත් බැරි විදියට මේ සංසාර රිය ගමන යනවා. ඒකයි ඔබ සියලු දෙනාගේ ධර්මතාවය. පින්නතුනි, මේ ධර්මතාවය තමයි බුදු පියාණන් වහන්සේ සියලු දෙනාට විනිවිද දකින්න කියලා දේශනා. තැරියුත් මහා අරහතුන් වහන්සේ ගිහි කල උපතිස්ස පරිබ්‍රාජකයා විදියට අස්සජී මහා රහතුන් වහන්සේගෙන් අසා දැනගත්තේත් මොන ධර්මතාවයේද? මේ ධර්මතාවය. මේ හේතුඵල ධම. එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය. උන්වහන්සේටත් දේශනා කළේ මොකක්ද? යේ ධම්මා හේතුප්පබවා. තේ සංහේතුන් තථාගතෝ ආහ. තේ සංචයෝ නිරෝධෝ ඒවන් වාදී මහා සමනෝ. යේ ධම්මා හේතුප්පබවා. ඔබ තුල මොකක්ද මේ සිද්ධ වෙන්නේ මොහොතක් පාසා? ඇස කන නාසය දිවකය මන කියන ආයතන හය හරහා මොකක්ද වෙන්නේ? ධම්මා හේතුප්පබවා. මේ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙනවා. ඇසෙන් කනට, කනෙන් නාසයට, දිවෙන් කයට, මනට ආයතන හය ඔස්සේ හිතා ගන්න බැරි විදිහට
හේතුඵල දහමක් අචින්දව අකණ්ඩව ගලාගෙන යනවා. ඒ නිසාම ඔබ තුල මොකක්ද වෙන්නේ? හේතු පබවා. ප්‍රභවය වෙනවා හේතුඵල දහමක්. හට ගන්නවා ඔබ තුල හේතුඵල දහමක්. තේසං හේතුන් තථාගතෝ ආහ. තේසං මොනවා නිසාද මේ ඔබ තුල මේ හේතුඵල දහම අටගන්නේ? තේසං නිසා. තේසං හේතුන් මොනවද මේ තේසං හේතුන් කියන්නේ? රාගය හේතුවකි, ද්වේෂය හේතුවකි, මෝහය හේතුවකි. තේසං හේතුන් තථාගතෝ ආහ. මේ බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම හේතු තුනක් ඔබ තුල මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන හය හරහා ප්‍රභවය වෙනවා කියලා දේශනා කළා. එහෙනම් යමෙක්ට පුළුවන් නම් තේ සංචයෝ නිරෝධෝ මේ හේතුඵල ධමයක් හටගන්නවා ඔබ තුල. කොහොමද මේ හේතුඵල ධම හටගන්නේ? රෝධ ගහලා සංචේතනා පවත්වලා. එහෙනම් යමෙක්ට පුළුවන් නම් මේ හේතුඵල ධම තේ සංච චේතනාන් විතවම ඔබේ ආධ්‍යාත්මයෙන් ඇතුළාන්තයෙන් තේ සංචයෝ නිරෝධෝ යෝ යමෙක් මේ රෝධ ගහන සිත නිරෝධ කරනවා නම් ඒවන් වාදී මහා ඒ රෝධ ගහන සිත නවත්වා දමන වැඩපිළිවෙල දේශනා කළේ කවුද? ඒ මහා ශ්‍රමණයාණන් වහන්සේ. බණ ආපු ඔබ තුල වෙන්නේ මොකද්ද? මනස මොකද්ද වෙන්නේ? පිරිසිදු ස්වභාවයටපත් වෙනවා. මේ දෙපැත්තකින්ම මේ ධර්මය ගන්න පුළුවන්. ඒවන් වාදී මහා ශ්‍රමණෝ ඒ ධර්මතාවයේ දේශනා කරේ මේ බුදු පියාණන් වහන්සේ කියන ධර්මයේ ඇතිවත් අපිට විග්‍රහ කරන්න පුළුවන්. ඒ ස්වභාවයේ ධර්මතාවයේ තේරුම් ගත්තාම ඔබ තුලත් මොකද්ද වෙන්නේ? ඔය මනස පිරිසුදු ස්වභාවයකට පත් වෙනවා. එහෙනම් ඔබ මේ හේතුඵල ධම තේරුම් ගන්න ඔබ තුල ආධ්‍යාත්මය පිරිසුදු වෙනවා. ඇතුළාන්තය පිරිසුදු වෙනවා. ඔබ අහලා තියෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එතකොට යමෙක් මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ දකින්නවනම් Tamanගේ ඇතුළාන්තයේ තුල මේ පටිච්ච වෙලා සංඋපාද වෙන හැටි තමා තුළින් තමා විසින් විනිවිද දකින්නවනම් ඒ පුද්ගලයාට මොකක්ද වෙන්නේ? ඒ පුද්ගලයා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යා මොනා දැකපු කෙනෙක්ද? ධර්මයේ දැකපු කෙනෙක්. මොන ධර්මයේද දැන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ? හේතුඵල ධම. යෝ ධම්මං පස්සති ධමෙක් මේ ධර්මයේ දකින්නවනම් සෝ මං පස්සති. ඒ පුද්ගලයා මොනවද දකින්නේ? මේ මාර්ගයේ පිළිවෙත ප්‍රතිපදාව මොනවා කරනද? අර හේතුඵල ධම දහමින් මිදිලා නිදහස් වෙන ප්‍රතිපදාව. එහෙනම් මේ බුදු පියාණන් වහන්සේ පින්වතුනි ඔබ තේරුම් ගන්න ඕනේ බොහෝ තැන්වල. වක්කලි අරහතුන් වහන්සේ වන්නටත් උන්වහන්සේටත් ඒ වක්කලි තෙරුන්ටත් මොකද දේශනා කරේ? මේ හේතුඵල ධම දැක ගන්න කිව්වා. ඉමිනා පූති කායේන යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. එතකොට මේ පටිච්ච සමුප්පාදේ දකින්න කිව්වා වක්කලි මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා වැඩක් නෑ කිව්වා. එතකොට එහෙනම් ඔබ මොකක්ද මේ තේරුම් ගන්න ඕනේ? බුදු පියාණන් වහන්සේ 45 වසරක් පුරාවට දේශනා කළා නම් යම් දහම් පරියායක් පටිච්ච සමුප්පාද ධර්මය. මොකක්ද දේශනා කළේ? පටිච්ච සමුප්පාද ධර්මය. පින්වතුනි ඔබ තේරුම් ගන්න ඕනේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ තමයි මේ 31 තලයේ පුරාවට දසදහසක් සක්වල තුල ජීවත් වන සියලු සත්වයාගේ ආධ්‍යාත්මයේ තුල ගලා යන ධම්මතාවය පටිච්ච සමුප්පාද ධර්ම. පැවැත්ම පවත්වගෙන සියලු දෙනා තුළ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? මේ හේතුඵල ධර්මය. බුද්ධෝත්පාද කාලයක් වුණත් අබුද්ධෝත්පාද කාලයක් වුණත් මේ සියලු කාලයන්ට පොදු වළංගු ධර්මතාවයක් තමයි පටිච්ච සමුප්පාද ධර්ම. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ බුදු පියාණන් වහන්සේ 45 වසරක් පුරාවට උන්වහන්සේගේ දහම් පරයය දේශනා කරලා සියලු සත්වයාට දේශනා කළෙත් මොකක්ද? මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය හරහා මේ සියලු දෙනා සංසාර රිය ගමනක් යන 31 තලයේ පුරාවට පැලවෙන කූඩු හදන සංසාර රිය ගමනක් යන කතාවයි උන්වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ විදියට දේශනා කළේ. අහලත් ඇති බොහෝ වෙලාවට පටිච්ච සමුප්පාද ධර්මතාවයේ තේරුම් ගන්න ඕනේ නිවන් දකින්න කියලා. මේ පටිච්ච සමුප්පාදය කොහේද ක්‍රියාත්මක වෙන්නේ? කා තුලද ක්‍රියාත්මක වෙන්නේ? Taman තුල. කොයි මොහොතේද ක්‍රියාත්මක වෙන්නේ? වර්තමාන මොහොතක් පාසා. ඔබ සියලු දෙනාගේ චිත්තජ කාය, කරජ කාය, මනෝමය කාය කියන ත්‍රිජ කාය හරහා ගලාගෙන යන්නේ ක්‍රියාත්මක වෙන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාව. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මේ මාගදී බුද්ධ භාෂිතේ මාගදී බුද්ධ වචනේ තමයි මොකක්ද? පටිච්ච සමුප්පාදය. විභංග කරලා බෙදලා ලිහලා බැලුවොත් මෙතන තියෙනවා මොකක්ද වචන 4ක්. පටි
ඉච්ඡ සං උපාද. පටි කියලා කියන්නේ බැඳෙනවා. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්තෙන්. පටි ඉච්ඡ. එහෙනම් කැමැත්තෙන් ඔබ බැඳෙනවා. පටිච්ච වෙනවා කියන්නේ ඔබ කැමැත්තෙන්ම බැඳෙනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට මොකක්ද වෙන්නේ? සං උපාද. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සං උපාද උපත ලබනවා. අර එකතු කරගත්ත ගොඩ නිසාම ඔබ තුල මොකක්ද? සංසාර ගමන යන්න ඕනේ වෙන සම්බන්ධතාවයක් උපද ලබන. එහෙනම් දැන් මේ මොකක්ද ආපහු විග්‍රහ කරන්නේ? ඔබ කැමැත්තෙන් බැඳෙන තැන, ඔබ පටිච්ච වෙන තැන, කැමැත්තෙන් බැඳෙන තැන මොකද්ද වෙන්නේ? සංඋපාද වෙනවා. සමුදය ධර්මතාවයක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා, හට ගන්නවා. සමුදය ධර්මතාවයක් හට ගන්නවා, බිහි වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඵලය. සමුදය ධර්මතාවයක් හටගන්නේ ඇයි? කැමැත්තෙන් බැඳුණු නිසා. පටිච්ච වුණු නිසා. එහෙනම් ඒකට මොකක්ද කියන්නේ? හේතුව. එහෙනම් පටිච්ච වෙනවා කියන්නේ හේතුව, සංඋපාද වෙනවා කියන්නේ ඵලය. එහෙනම් දැන් මොකක්ද මේ පටිච්ච සමුප්පාදය කියන්නේ? හේතුඵල ධම. මාගදී බුද්ධ භාෂිතේ අපි විග්‍රහ කළා පටිච්ච සමුප්පාදය කියලා. සරල සිංහලෙන් ඔබට කියනවා හේතුඵල ධම කියලා. හෙළබසින් කිව්වා හේතුඵල ධම කියලා. හේතුවල නිර්මාතෘ කවුද? තමන්. තමන්මයි මේ හේතු නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හේතුවට ඵලයට අදාළව මොකක්ද වෙන්නේ ඔබට? ඔබ හදපු හේතුවලට අදාළව ඔබට ඵලය උරුම වෙනවා. ඒකයි අර දේශනාවේ දේශනා කළේ මොකක්ද? නයිදං අත්ත කතම් බිම්බං. එහෙනම් දැන් ඔබේ ඔය කූඩුව හදාගත්තේ ඔබට පර කවුරු හරි හදලා දුන්නද? නයිදං පර කතං අගං. කවුරු හරි හදලා දුන්නද? නෑ, ඔය ඉන්න ඔබම දෝක හදාගත්තේ නෑ. මොකක්ද උනේ? හේතුම් පටිච්ච සම්භූතං. ඔබම කැමැත්තෙන් බැඳිලා හදාගත්ත හේතුඵල දහමක් ඔස්සේ නිර්මාණය කරගත මොකද්ද? හේතුඵල දහමක ප්‍රතිඵලය. කොහොමද ඔබ හදාගත්තේ? හේතුම් පටිච්ච සම්භූතං. ඔබ පටිච්ච වෙලා කැමැත්තෙන් බැඳිලා තමයි මේ සංඋපාද කරගත්තේ. සමුදේ ධර්මතාවය සංසාරයට බැඳෙන්න තව තැනක අලුත් තැනක ඉපදිලා කරජ කූඩු හදලා වැය කරලා කඹරන්න ඕන වෙන ධර්මතාවය ඔබ කැමැත්තෙන්ම එදා මේ ආපු සසර ගමන නිර්මාණය කරගන්න. හේතුම් පටිච්ච සංභූතං. එහෙනම් ඔබ තුලින් දකිනවා නම් මේ සංභූතං වෙන හැටි. මොකක්ද සංභූතං කියන්නේ? රාග බවක්, ද්වේෂ බවක්, මෝහ බවක් ජනිත වෙලා සංභූතං. බිහි කිරීමේ ශක්තිය ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි ඔබ තුලින් දකිනවන. හේතුම් පටිච්ච සම්භූතං. හේතු භංගා නිරුජ්ජති. ඒ පුද්ගලයා කවදාවත් ආයෙත් හේතුඵල ධමයක් නිර්මාණය කරගන්නේ නැහැ. ඒ පුද්ගලයා කරන්නේම හේතු භංග කරලා දානවා. සුණු විසුණු කරලා දානවා. නැවත හේතුඵල ධමයක් ඔබ තුල ක්‍රියාත්මක නොකර ගන්නා පරිද්දෙන් කටයුතු කරනවා. සංසාර රිය ගමන ඒ නිසාම අවසන් කරනවා. හේතු භංගා නිරුජ්ජති. කොහොමද ඒක කරන්න පුළුවන් වෙන්නේ? මේ රෝධ ගාන සිත නවතලා තිත තැබීම හරහායි මේක කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔබ සියලු දෙනාම මේ සංසාර රිය ගමනක් පුරාවට 31 තලයක් පුරාවට කරක් ගහමින් තැනකින් තැනක මේ අති දීර්ඝ සසර ගමනක් යන්නේ ඇයි? මෙන්න මේ හේතුඵල පරම්පරාවක්. මෙහෙව් හේතුඵල ධර්මතාවයක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා කියලා නොදන්නාකම නිසා. ඒ නිසාම ඔබ හේතුම් පටිච්ච සම්භූතං. ඔබ පුරුදු වෙලා ඉන්නේම මොකක්ද? පටිච්ච වෙන්න සංඋපාද කරගන්න. මේ ධර්මතාවයේ විනිවිද දැක්කොත් මේ දවස් 7 පුරාවටම හොඳින් මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඔබත් තේරුම් ගන්නවා මේ දින 7 බුද්ධ භාවනාවේ අවසාන හරය තමයි පින්නතුනේ හේතු භංගා නිරුජ්ජති. මේ හේතුඵල ධමයක් ඔස්සේ 31 තලයේ පුරාවට කරක් ගහන සංසාර රිය ගමන බංග කරලා සුණු විසුණු කරලා දාන්න ඕනේ වෙන මාර්ගය පාර පිළිවෙත ඔබට දේශනා කිරීම සහ විවර කිරීමයි මේ බුද්ධ භාවනා වැඩසටහනේ අරමුණ සහ පරමාර්ථය අවසාන හරය. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මේ පටිච්ච සමුප්පාදේ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. පටිච්ච සමුප්පාද ධර්මතාවයට අපි හෙළ බසින් දේශනා කළොත් මේ හේතුඵල ධම. පින්නතුනි ඔබ තේරුම් ගන්න ඕනේ හේතුඵල ධම කියන ක්‍රියාවලිය හේතුවක් නැති තැන ඵලයක් තියෙනවද? නැහැ. හේතුවක් නැත්නම් ඵලයක් නිර්මාණය වෙන්නේ නැහැ. හේතුවක් නිර්මාණය කරන පුද්ගලයාටම එහි ඵලය උරුම වෙනවා. ඒක ආයේ පවරන්න, බාර කරන්න කාටවත් අනුන් පිට පවරන්න බෑ. තමන් කරගන්න හේතුඵල ධර්ම. ඒක තමන්ටම විපාක විඳින්න, උරුම වෙන්න, භුක්ති විඳින්න වෙනවා. අද ඔබට උරුම වෙලා තියෙන යම් දෙයක් තියෙනවා. ඔබේ පුබ්බේතකත පුඤ්ඤතා ශක්තියට ලැබුණු දෙයක් හෝ වේවා, ගේ දොර, ඉඩම් කඩම්, දරුමල්ල, ස්වාමි භාර්යාව,
දූදරු අසල්වාසීන් ඔය කාර්යාලයේ සේවකයෝ ඔබට ලැබිලා තියෙන රැකියාව ඔබට ඔය සියලු දේවල් ලැබුණේ කොහොමද? හේතුඵල දහමක් ඔස්සේ. ඒ සියල්ලේ නිර්මාතෘ ඔබම අනන්ත සංසාරේ ආපු ඔබම නිර්මාණය කරගත්ත හේතුඵල දහමකුයි ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ. ඔබ අද මහා දුක්ඛකන්දයක් විඳිනවා නම් ඒකටත් හේතු මූලයේ නිදානේ ප්‍රත්‍ය තියෙන්නේ කොහෙද? Tamanම සසරේ කළ හේතුඵල දහම. ඔබ අද යම් විදියට සැප විපාකයක් භුක්ති විඳිනවා නම් ඒකටත් හේතුව ඔබම කළ හේතුවක ඵලයක්. එතකොට එනං ඔබ තේරුම් ගන්න ඕනේ මේ සංසාර පැවැත්මේ අපට අද මේ මොහොත වෙන විට උරුම වෙලා තියෙනවා නම් යම් දෙයක් ඒ සියල්ලට හේතුව අපිම සසරේ කළ හේතුවක ඵලයක් තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. එදා හේතුව කළා අද මොකක්ද මේ විඳින්නේ? ඵලයක් විපාකයක් අපි භුක්ති විඳිනවා. ඊළඟ කාරණාව තමයි මේ අටලෝ දහමම ඔබට ගලාගෙන එන්නේ. ලාභෝච අලාභෝච නින්දාච ප්‍රශංසාච දුකංච සුක්ඛංච ඒ වගේම යසංච අයසංච මේ විදිහට ඔබ ඔය අටලෝ දහම කියලා විස්තර කරන සියලු දේවල් ඔබට ගලාගෙන එන්නේම මොනව නිසාද? හේතුඵල දහමක් නිසා. හේතුඵල දහමක් මේ විශ්වය තුල ක්‍රියාත්මක වෙන නිසා තමයි ඔබ තුලට මේ අටලෝ දහමම ගලාගෙන එන්නේ. හැබැයි සියලු අසෘතවත් පෘථග්ජනයා පුරුදු වෙලා ඉන්නේ සහ අසෘතවත් පෘථග්ජනයාගේ ක්‍රියාවලිය මොකක්ද? ඔබ සියලු දෙනා කළ හේතුවේ ඵලයයි ඔබට ඔය ලැබිලා තියෙන්නේ. නමුත් සියලු දෙනාට විනිවිද දකින්න දක්ෂයිද? එයයි මේ හේතුඵල දහමක් තමයි එයාට මේ ලැබිලා තියෙන හේතුඵල දහමක් කියලා එයාට තේරුම් ගන්න පුළුවන්ද? බෑ. ඒ නිසාම මොකක්ද කරන්නේ? අර ලැබුණු ඵලය ඔස්සේ දඟලලා ඔට්ටු වෙලා පොර කාලා පොදි කාලා පුදුම ගැට ගොඩක් ගහලා ආයෙ මොකක්ද කරන්නේ? ආයෙත් අලුතෙන් හේතුඵල දහමක් හදාගන්න. එහෙනම් එදා කළ හේතුවක ඵලයේ විදියට අද ඔබට මේ යම් දෙයක් උරුම වුණා. දැන් අද මොකද්ද කරන්නේ? අදායි මේ ලැබිච්ච ඵලයම අල්ලගෙන ආයෙ දඟලලා ආයෙ ඔට්ටු වෙලා ආයෙ පොර බදලා ඒකත් එක්ක මේ මොකද්ද මේ කරන්නේ? Tamanට ඕන විදිහට Tamanගේ කැමැත්ත අනුව Tamanගේ ලෝකයේ ප්‍රියසේ පවත්වන්න නවත්වන්න නොනවතින අරගලයක් කරනවා. මේ ප්‍රතිඵලයේ විදිහට මොකක්ද වෙන්නේ? ආයෙත් වතාවක් අර හේතුවට ඵලයේ විදියට දැන් ලැබුණා. ඒ ඵලෙම ආයෙ හේතුවක් කරගන්න ඕනේ වෙන විදියට අර හේතු ඵල හේතු විදියට ආයෙ මේ හේතුඵල සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඒ නිසා ආයෙ මොකක්ද වෙන්නේ මේ සසරේ? ණය වෙනවා. ආයෙ ඔබට ඉපදෙන්න වෙනවා. ආයෙ කූඩු හදන්න වෙනවා. අර වෙනු ණය ගන්න දෙනුව ආයෙ ගෙවන්න ආයෙත් තැනකට යන්න වෙනවා. එහෙනම් ඔබට පැහැදිලිද? ඔබ මේ තාක් සංසාර රියගමනේ ආවේ ඇයි? ඔබම කළ හේතුවක ඵලයක්. දැන් බොහෝ දෙනා කියනවා මේ මහත්යයා හින්දා තමයි මට මේ ඔක්කොම දුක්. අම්මලා හින්දා තමයි මට මේ ඔක්කොම දුක්. අම්මලා හින්දා තමයි මට මෙහෙම මහත්යෙක් හම්බුනේ. එහෙම කියලා කියනවා. එහෙනම් මහත්යා නිසා තමයි මේ ඔක්කොම කරදර. මේ ළමයි හින්දා තමයි මට මේ ඔක්කොම කරදර. දැන් ඔබ පටවන්නේ ඔය හේතුඵල දහම කාපිටද? හැම වෙලාවකම ඔබ අනුන් පිට. මේ ළමයි හින්දා තමයි මට මේ ඔක්කොම වෙන්නේ. මේ අම්මලා මට මෙයාව හොයලා දුන්නේ නැත්නම් මේ කිසි කරදරයක් නෑ. නමුත් මේ මොකද්ද ඔබට නොතේරුණාට? ඔබම කළ හේතුඵල දහමක් නියාම ධම්මතානුව පෑහිලා සීහිලා ක්‍රියාත්මක වෙලා එද්දි ඔබට මේ හේතුඵල පරම්පරාව විදියට ඒට අදාළ ඵලය උරුම වෙනවා. හැබැයි ඔබ දැන් මොකද කරන්නේ? මේක හේතුඵල දහමක් කියලා ඔබ දන්නේ නෑ. අන දුක්ඛේ අඥාන, සමුදය අඥාන, නිරෝධේ අඥාන, නිරෝධගාමිනී පටිපදාය අඥාන. ඔබ මොකද්ද කරන්නේ? ආයෙ අර මහත්ය එක්කම, ආයෙ අර දරුවෝ එක්කම, ආයෙ අර නෝනා එක්කම, මේ අය එක්කම ආයෙ ගැටිලා, ඇලිලා, බන්ධනේ වෙලා ආයෙත් වතාවක් ඒ අය එක්කම එන්න ඕනේ වෙන හේතුඵල දහම හදාගන්න. හැබැයි ඔබ කියනවා දෑහැටවත් පේන්න එපා කියලා. හැබැයි කිව්වට බෑ. ඔබ අලුතෙන් හේතු හදනවනම් ආයෙ මේ එක්කම දිගට ගමනේ යන්න වෙනවා. එහෙනම් ඔබ මේ සියලු දෙනා එන්නේ අනන්ත සංසාරේ හිතා ගන්න බැරි හේතුඵල පරම්පරාවක් ඔස්සේ ගොතාගෙන යන සංසාර රියගම. මේ හේතුඵල දාම එදා බුදු පියාණන් වහන්සේ මේ මිහිතලේ බුද්ධත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කරනකොට එදා දෙසටක් ආගම් තිබුණා. එයයි විවිධ දේවල් දේශනා කළා. මොකක්ද කිව්වේ? මේ ඊශ්වරවාදය, සාස්වතවාදය, විවිධ වාද මතවාද ඉදිරිපත් කළා මේ සත්වයාගේ පැවැත්ම. එයාගේ ජීවත් වීම සහ මේ සියල්ල ගැන විවිධ දේවල් එයා දේශනා කළා. එයාට සමහර තැන් මොකක්ද උනේ? තේරුම් ගන්න බැරි වුණා. කොහොමද මේ සත්වයා හටගන්නේ, පැලවෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ? එතකොට ඒ තැන් වලට මොකද්ද එයා එබ්බුවේ? මේ දෙවියෙක් තමයි ඔක්කොම කරන්නේ. අන්න දැන් උත්තරයක් හොයාගන්න බැරි වෙච්ච තැනට කවුද දැම්මේ? දෙවියොන්ව දැම්මා. ඊට පස්සේ දෙවියෝ තමයි මෙවුම්කාරයා. දෙවියෝ මිනිස්සුන්ව මැව්වා. මිනිස්සුන්ට මෙහෙම මැව්වා කියලා අන්න මෙවුම් වාදයක් සහ එදා බුද්ධ කාලයේ පුරාවට අර নানা ප්‍රකාර ආගම් බිහි වුණේ
මෙන්න මේ සත්වයාගේ පැවැත්ම සහ සමස්ත මේ ජීවී බව මේ ක්‍රියාවලිය එයාට තේරුම් ගන්න බැරි වුණු නිසා ඒ අයම ඒවට নানা ප්‍රකාර විදියට ඒ කාලේ හිටපු අයත් පිළිතුරු හෙව්වා. මොකක්ද මේක පැවැත්මට හේතුව? මොනවා නිසාද මේ පැවැත්වෙන්නේ? මොකක්ද මේකට හේතුව? මේ විදියට හෙව්වා. හෙව්වා මෙයාට උත්තර හොයාගන්න බැරි තැන්වලට අර විදියට ඈඳලා নানা ප්‍රකාර ආගම්, දේව සංකල්ප, විවිධාකාර දේවල් ඒ කාලේ අය හිටපු අර අයට දේශනා කළා. නමුත් බුදු පියාණන් වහන්සේ මේ කාටත් පිළිගන්න පුළුවන් බොහොම කිසිදු විද්‍යාඥයෙක්ට කිසිදු ආගමික මෙතෙක් බිහි වෙලා තිබුණු ආගමික ශාස්ත්‍රවරයෙක් නොදැක්ක ධර්මතාවයක් උන්වහන්සේ දේශනා කළා. මොකක්ද උන්වහන්සේ මේ දේශනා කළේ? පටිච්ච සමුප්පාද ධර්ම. හේතුඵල ධර්ම. ඔබ මේ සංසාරරිය ගමන යන්නේ හේතුඵල ධම නිසා. එහෙනම් ඔබට අද උරුම වෙලා තියෙන සියලු දේවල් උරුම වෙලා තියෙන්නේ මේ හේතුඵල ධමේ ක්‍රියාත්මක වීමක්, ගලා යාමක් සහ මේ ක්‍රියාවලිය නිසා. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේ අටලෝ දහම ඔබට ගලාගෙන ඉන්නෙත් ඇයි? හේතුඵල දහමක්. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ සියලු දේවල් මොකක්ද වෙන්නේ? මොහොතක් පාසා විපරිණාමයට පත් වෙලා ගලාගෙන යනවා. හැබැයි මේ සියල්ල විපරිණාමයට පත් වෙනා කියලා සුදුවත් පෘථග්ජනයා දන්නේ නැහැ. ඒ අය ඒ විපරිණාමය නොදන්නා නිසා ආයෙත් හේතුඵල පරම්පරාවක් ඔස්සේ දිගින් දිගටම ක්‍රියාත්මක වෙලා මේ සංසාර ගමන යන්න ඕනෙ වෙන හේතුන් පටිච්ච සම්භූතං වෙන ක්‍රියාවලිය තමාගේ ආධ්‍යාත්මය තුල ක්‍රියාත්මක කරගන්න. එහි ප්‍රතිඵලයක් විදියට සම්භූතං රාග බවක්, ද්වේෂ බවක්, මෝහ බවක් බිහි කිරීමේ ශක්තියක් තමන් තුළ ක්‍රියාත්මක වීම හරහා තමන්ට මේ සංසාර ගමන දිගින් දිගටම යන්න වෙනවා. කොහේද ඔබ යන්නේ මේ සංසාර රිය ගමන? 31 තලයේ පුරාවටම ගමන් කරන. කොහේද මේ 31 තලේ? പ്രേත, භූත, තිරච්චීන, නිරය, දුගති. ඒ වගේම දිව්‍ය තල 6. ඔබ කියන සුගති. මනුෂ්‍යත්ව ප්‍රතිලාභේ. කාම ලෝකේ. 6යි 4යි 10යි 11යි බ්‍රහ්මතල 20යි 31යි. එහෙනම් ඔබ මේ තැන්වලට යන්න තමයි ඔය හැම මොහොතකම හේතුඵල ධමයක් නිර්මාණය කරගන්න. සංයුත්ත නිකායේ මේ බුද්ධ වර්ගයේ මේ පටිච්ච සමුප්පාද සුත්තං විදියට පටිච්ච සමුප්පාදේ දේශනා කරලා තියෙනවා. දැන් ඔබ බොහෝ දිනෙක දන්නවා පටිච්ච සමුප්පාදේ මොකක්ද විස්තර කරලා තියෙන්නේ? ඔබ දන්න වචනෙන් නම් අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, නාම රූප සලආයතන පස්සේ මේ විදියට ඔබ සියලු දෙනාටම මොනව කරන්න පුළුවන්ද මේක? කටපාඩමින් වේගෙන් කියවගෙන යන්න පුළුවන් ඇති. වචන ටික කටපාඩමින් කියන්න දක්ෂ වුණත් ඔබ මේ වචනවල තියෙන ක්‍රියාත්මක වෙන පරමාර්ථයේ ගැඹීර ධර්මතාවයේ ඔබේ ඇතුළාන්තයේ තුල ක්‍රියාත්මක වෙන ආකාරය ඔබ දන්නේ නැත්තම් මේ වචන කොච්චර පාඩම් වුණත් ඔබ හේතුබංගා නිරුද්ධති කරන්න දන්නේ නැහැ. පටිච්ච සමුප්පාද ධර්මයේ කියන එකට මේ විභංග ප්‍රකරණයේ තියෙන ප්‍රතිත්ථ සමුප්පාදේ. මේක මහා අපබ්‍රංශ වචනයක්. මේ වචනේ කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාද ධර්මතාවය කිව්වම පොඩ්ඩක් ගැඹුරුයි වගේ තේරෙනවා. හැබැයි ඔබට හේතුඵල ධර්ම කිව්වම බොහොම සරලයි. ඔබ කාටවත් තේරෙනවා. ප්‍රතිත්ථ සමුප්පාදය කියලා කිව්වම කාටවත් තේරෙනවද? මහා අපබ්‍රංශ වචනයක් කියලා තියෙනවා. ඒ වගේ මේ යම් ආකාරයකට මේ පරිවර්තනය කරලා තියෙන්නේ ඔබට අගක් මුලක් හොයාගන්න පුළුවන් විදියට නම් නෙමෙයි මේ පටිච්ච සමුප්පාද ධර්මතාව. බුද්ධ භාවනා වැඩසටහනේ පළමු දිනේ නිසා ඔබත් තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ පටිච්ච සමුප්පාදේ? කොහොමද අපි තුල පටිච්ච වෙලා සංඋප්පාද වෙන්නේ? කොහොමද අපි මේ පටිච්ච වෙලා සංඋප්පාද වෙන ධර්මතාවයෙන් මිදිලා නිදහස් වෙන්නේ? නැත්නම් මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ නිසානේ හේතු පටිච්ච සම්භූතං වෙන්නේ. කොහොමද අපි හේතු බංගා නිරුද්ධති කරන්නේ? අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදය කියලා එකකුත් තියෙනවා. එහෙනම් මේ පටිච්ච සමුප්පාදය කියන ධර්මතාවයේ හේතුඵල ධර්මතාවයේ බුදු පියාණන් වහන්සේ කොටස් තුනකට බෙදලා විග්‍රහ කළා දේශනා කළා තියෙනවා. අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදේ, කුසල මූල පටිච්ච සමුප්පාදේ, අව්‍යාකත පටිච්ච සමුප්පාද. අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකක්ද? අවිජ්ජාව මුල් කරගෙන ඔබට මේ සංසාර පැවැත්ම ජීවත් වෙනවා කියලා ජීවී ස්වභාවයේ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න බැරිව ඔබ මොකක්ද වෙන්නේ? ඔබ මේ පටිච්ච වෙලා ඔබ කැමැත්තෙන් බැඳිලා සම්බන්ධතාවයක් ක්‍රියාත්මක කරගන්න ආකාරය තමයි අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදේ විග්‍රහ කළේ. කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේදී විග්‍රහ කළා අවිජ්ජා මූලයෙන් ගලාගෙන යන සමස්ත ක්‍රියාවලියෙන්ම මිදිලා නිදහස් වෙන හැටි. මොකක්ද මේ කුසල මූලයෙන් දේශනා කළේ? කුසල කුණු කිලිටි කෙලෙස් ඔබ තුළ ක්‍රියාත්මක වෙන්නේ කුණු කිලිටි කෙලෙස් ක්‍රියාවලියෙන් මිදී නිදහස් වෙන ක්‍රියාවලිය දේශනා කළා කුසල මූල පටිච්ච සමුප්පාදයේ විදිහට. ඒ වගේම අව්‍යාකත මූල පටිච්ච සමුප්පාදයේ මේක නිවනට ප්‍රතිපාක්ෂත් නැහැ. මේ නිවනට උදව් උපකාර වෙන්නෙත් නැහැ. පෙන්වු අව්‍යාකත මූලයක නෙච කුසලං නා කුසල මේකේ කුසලයකුත් නැහැ.
අකුසලයකුත් නැහැ, කම්ම විපාකත් නැහැ. ඔබේ නිවනට උදව්වක් උපකාරයක්වත් යම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඔබේ ඇතුළාන්තයේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබේ අපි උදාහරණයක් විදියට ගත්තොත් ඔබ යම් අසුතවත් පෘථග්ජනෙක්ට වුණත් ඒ පුද්ගලයාක් දැන් ඇසට කනට නාසයට දිවට මයට ගෝචර වෙන ධම්මතාවයේදී හැම එකක් එකම ඒ පුද්ගලයා ඇලෙන්න යනවද? නැහැ. එහෙනම් අන්න අර ඔබ කැමැත්තෙන් බැඳෙන්න යනවනේ. ඇස කන නාසය දිවකය මන හරහා ඔබේ හිතෙන් බැඳෙන්න යනවනම් අන්න අපි ඒ ඇලෙන්න යන බැඳෙන්න යන ගැටෙන්න මුලා වෙන්න යන සිතකට කිව්වා මොන සිතක් කියලාද? සංකාර සිතක් කියලා. එහෙනම් ඔබ දැන් මේ කෝටි අප්‍රකෝටියක් රූප දකිනවා. ශබ්ද ඇහෙනවා. ගන්ධ සුවඳ දැනෙනවා. දැන් ඔබ මේ හැම එකකටම ඇලෙන්න යනවද? නැහැ. මොනවටද ඔබ ඇලෙන්න යන්නේ? ඔබ ප්‍රිය කරන මිහිරි මధుර දේවල්, එහෙම නැත්නම් අප්‍රිය අමිහිරි අසාත දේවල්, එහෙම නැත්නම් අර ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරන මනිනේ. මෙන්න මේව ඔබට අර යම් ප්‍රිය මිහිරි මధుර මනෝහර දෙයක් දැක්කොත් ඒත් ඔබ ඇලෙනවා. එහෙම නැත්නම් දෙවෙනි පැත්තෙන් ගැටෙනවා ප්‍රිය අප්‍රිය අතර මනිනේ. මෙන්න මෙහෙම ආරම්භණයක් ඔබ තුල අර ඇසට කන්ට නාසයට දිවට කයට මනට දකින්න බලන්න වෙන දේවල් එක්ක ක්‍රියාත්මක වුණොත් අපි ඒ වෙලාවට ඔබේ ඇතුළාන්තයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔබේ සිත සංකාර සිතක්. පැහැදිලිද ඔබට? ඒ වගේම අන්න අර සංකාර සිතක් ක්‍රියාත්මක වෙන්නේ මොන පටිච්ච සමුපාදය හරහාද? අවිජ්ජා මූල පටිච්ච සමුපාදය හරහා. ඒ වගේම ඔබේ හිත හැම වෙලාවකම මේ විදිහට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. අනිත් වෙලාවට කොහොමද ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ? සමහර අවස්ථාවලදී ඔබට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සිත් ජනිත වෙනවා. ඒ වෙලාවට ඔබ තුල ක්‍රියාත්මක වෙලා තියෙන මොන සිතක්ද? ක්‍රියාසිත. මේ ධර්මතාවයේ තේරුම් ගත්ත කෙනෙක් නම් ඔබ තුල කුසල මූල පටිච්ච සමුපාදේ ක්‍රියාත්මක වෙනවා. ඔය දෙකටම අදාළ වෙන්නේ නැත්තේ මොකද්ද? අව්‍යාකත සිත. ඔබේ අව්‍යාකත සිතේ මේ নানা ආකාර කෝටි ප්‍රකෝටි දේවල් දකින්න. ඔබ ඇලෙන්නේමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මුලාවකුත් නැත්තම් ඒ වෙලාවට මොකද්ද? අව්‍යාකත සිතක්. එහෙනම් අව්‍යාකත සිත තුල ක්‍රියාත්මක වෙන්නේ අව්‍යාකත අර පටිච්ච සමුප්පාද. ඔබ දැන් තේරුම් ගන්න ඕනේ මේ පටිච්ච සමුප්පාදය ඔබේ ඔය සිතේ කිලිටි ස්වභාවයේ පිරිසිදු ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය අනුව තමයි මේ බෙදලා තියෙන්නේ. මොකක්ද පටිච්ච කියන්නේ? කැමැත්තෙන් බෙදෙනවා කියන එක. දැන් ඔබට පැහැදිලි. එහෙනම් දැන් පටිච්ච වෙන්නේ ඔබ ළඟ තියෙනව මොනවද? ආයතන 6ක්. මොනවද මේ ආයතන? ඇස, කන, නාසය, දිව, කය, මන. එහෙම නැත්නම් චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මනෝ. ඒ වගේම බහිද්දේ තුල තියෙනවා මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. එහෙම නැත්නම් පොට්ටබ්බ ධම්ම. අජ්ජත්තික ඔබේ ආයතන 6 මොනවා එකද පටිච්ච වෙන්නේ? බහිද්දේ තිබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, පොට්ටබ්බ එක්ක පටිච්ච වෙනවා. මොකද්ද වෙන්නේ? පටිච්ච වෙනවා. කැමැත්තෙන් බෙදෙනවා. උදාහරණයක් විදිහට විස්තර කළොත් දැන් මේ පටිච්ච වෙනවා කියන එක තමයි ඔබ තේරුම් ගන්න. දැන් ඔබ හැම වෙලාවකම ඔබේ ආයතන 6 ක්‍රියාවලිය පිළිබඳව දැන් ධර්මයේ ශ්‍රවණය කරපු පුද්ගලයාට මොකක්ද කරන්න තියෙන වැඩේ? තමන්ගේ ඇතුළාන්තය තුළ ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පාදයේ ක්‍රියාවලිය. තමන් කොහොමද පටිච්ච වෙන්නේ? තමන් කොහොමද සංඋප්පාද කරගන්නේ කියලා තමන් දකින්න ඕනේ. ධර්මයේ තේරුම් ගත්ත කෙනා. තේරුම් ගත්තේ නැති පුද්ගලයා මොකද්ද කරන්නේ? අනුන්ට තරහ ඇවිල්ලා තියෙන හැටි, අරයාගේ ක්‍රියාවලිය, මෙයාගේ ක්‍රියාවලිය, අල්ලපු එක්කෙනාගේ ක්‍රියාවලිය. මේවා තමයි ඒ බලයි. ඒ තමන්ගේ ඇතුළේ තියෙන පටිච්ච සමුප්පාද ධර්මතාවයේ දකින්නේ නැහැ. ඇත්තටම මේ පටිච්ච සමුපාදයේ ක්‍රියාත්මක වෙන්නේ තමාගේම ඇතුළාන්තේ. තමන් තමා බෙදෙන්නේ. එහෙනම් පළවෙනියටම බලන්න තියෙන්නේ කවුරු දිහාද? මෙච්චර කාලයක් ඔබ බැලුවේ අනුන් දිහා. අරයා කරන දේ දිහා, මෙයා කරන දේ දිහා. ඒ නිසාම ඔබ පටිච්ච වුණා. ඒ නිසාම ඔබ සංඋප්පාද කරගත්තා. හැබැයි දැන් බලන්න තියෙන්නේ කවුරු දිහාද? තමන්ගේ ඇතුළාන්තයේ දිහා. තමන්ගේ පැත්තට විනිවිද බලන්න ඕනේ. එතකොට මේ පටිච්ච වෙන්නේ ඔබ මේ ඇහෙන් දැක්ක රූපවලට, කනට ඇහුණු ශබ්දවලට, නාසයට ආපු ගඳ සුවඳට, දිවට ආව රසට, කායංච පටිච්ච පොට්ටබ්බ, මනාච පටිච්ච ධම්මේච, මනසට ආපු ධම්ම වලට කැමැත්තෙන්ම බෙදෙන. එතකොට උදාහරණකින් දේශනා කළොත් දැන් ඔබ මේ තියෙන සියලු දේවල් වලට පටිච්ච වෙනවද? නැහැ. මේ ඔබ කෝටියක් ප්‍රකෝටියක් දේවල් දකිනවා. මේ සියල්ලටම ඔබ පටිච්ච වෙන්නේ නැහැ. එහෙනම් මේ සියල්ල දැක්ක කියලා ඔබ සංසාර කූඩු හදනවද? නෑ. ඔබ ප්‍රේත වෙනවද? දැන් මේ ගොඩ නැගිලි ඉඩ කඩන් මේ දේවල් දැක්ක පළියට ඔබ මේ සංසාරේ කොහේ හරි තැනක පැලවෙනවද? නෑ. පටිච්ච වුණොත් තමයි සංසාරේ මේ සමුදය ධර්මතාවයක් බිහි කරගන්නේ. එහෙනම් මේ පටිච්ච කියන්නේ මොකක්ද? දැන් උදාහරණයක් විදිහට දේශනා කළොත් ගිනි පෙට්ටියක් තියෙනවා. මේ ගිනි පෙට්ටියේ එක තැනක කූර එක තැනක. හරියට අර ඔබේ චක්කු තියෙනවා සහ රූප තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? මේ ගිනි පෙට්ටියයි ගිනි කූරයි දෙතැනක තිබුණා කියලා කොයි වෙලාවකවත් පටිච්ච වෙන්නේ නැහැ. දැන් මොකද්ද වෙන්නේ මේ? ගිනි පෙට්ටිය අරගෙන ගිනි කූර අරගෙන මොකද්ද කරන්නේ? මේ ගිනි කූර පත්තු කළොත් අන්න මොකද්ද වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච. අන්න ඔබ පටිච්ච වෙනවා. අන්න ඔබ අර ඇහෙන් දැක්ක රූපෙට බැඳෙනවා. හරියට අර කාන්දමයි අල්පෙනිත්තයි වගේ. කාන්දමක් තියෙනවා, අල්පෙනිත්තක් මේ පැත්තේ තියෙනවා. මේ කාන්ද මෙහෙ මීට මේ අල්පෙනිත්තට ලං කළොත්
ටක් ගාලා ඇලෙනවා. අන්න එනම් මේ බැඳෙනවා. ඔබත් අන්න ඒ වගේ ඇසට කනට නාසයට දිවට කයට මනට කියන ආයතන 6ටම ගෝචර වෙන ප්‍රියමිහිරි මధుර මනාප රූපයක ප්‍රියසේ ඇලෙනවා. අප්‍රියමිහිරි අසාත දේවල් එක්ක අප්‍රියසේ ගැටෙනවා. ප්‍රිය අප්‍රිය අතර මැනලා සංසන්දනය කරලා පටිච්ච වෙනවා. එහෙනම් ඔබ පටිච්ච වෙන්නේ එක විදියකටද? ප්‍රියසේ ඇලිලත් ඔබ පටිච්ච වෙනවා. ඒ වගේම අප්‍රියසේ ගැටිලත් ඔබ පටිච්ච වෙනවා. ප්‍රිය අප්‍රිය අතර මැනලා ඔබ පටිච්ච වෙනවා. ඔබ කැමැත්තෙන් බැඳෙනවා මේ පැත්තට. කැමැත්තෙන් බැඳී ඇයි ඔබ ප්‍රියසේ ඇලිලා තමයි පළවෙනියටම ක්‍රියාත්මක වෙන්නේ. ඒ කැමැත්තෙන් බැඳුන එකම මේ විපරිණාමයේ ක්‍රියාත්මක වෙද්දී මොකද්ද වෙන්නේ? අප්‍රියසේ ගැටෙනවා. දෙවෙනි පැත්තට යනවා. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර මනිනවා. දැන් සංසන්දනය කරනවා, හිතනවා අනේ ඇයි මෙහෙම වුනේ, මෙහෙම කළා. මේ ඔක්කොම හිතනවා සංසන්දනය කරනවා. දැන් අන්න ප්‍රිය අප්‍රිය අතර මනිනවා. එහෙනම් මේ සියල්ල ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ මොකක් කරාද? පටිච්ච වීම හරහා. එහෙනම් මේ පටිච්ච වුණොත් සංඋප්පාද වෙනවා. සංසාර ගමන යන්න සම්බන්ධතාවයක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මතාවය මේ බුද්ධ වර්ගයේ දේශනා කළා තියෙනවා. මේකත් මේ සූත්‍රය එවං මේ සුතං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. මේක කොහේද මේ 제තවනේ දේශනා කළපු ධර්මතාවය? මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මේ ආනන්ද ස්වාමින් වහන්සේ අහගත්තා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කියනවා පටිච්ච සමුප්පාදං වෝ භික්කවේ දෙසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමි. එහෙනම් මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය තමයි දේශනා කරන්නේ. තං සුනාත හොඳින් අහගන්න. සාදුකං මනසිකරෝත හදවත පිරිසිදු කරගන්න. මේ මනසේ මේක දරාගෙන බාසිස්සාමි. මේක භාවිතයට ගන්න. ඒ වගේම දැන් දුන්නේ විදියට විග්‍රහ කළා කියනවා කතමෝච භික්කවේ පටිච්ච සමුප්පාද. මොකක්ද මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ කියලා අහනවා. අවිජ්ජා පත්‍ය භික්කවේ සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සංභවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. යන ගමන නිර්මාණය වෙන හැටි ඔබට දේශනා කළා. කොහොමද දැන් මේක පටන් ගන්නෙ? අවිජ්ජා මූල පටිච්ච සම්පදායන අවිජ්ජාව මුල් කරගෙන. දැන් මේ පෙන්වුවේ මොකක්ද? මේ ද්වාදස අංගය 12. අවිජ්ජා පත්‍ය සංඛාර. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව භවපත්‍ය ජාති අර ජරා. දැන් මේ කිව්වේ මොකද්ද? ඔබේ ඇතුළාන්තයේ තුල පටිච්ච වෙලා කැමැත්තෙන් බැඳුනොත් ඔබ තුල සංඋප්පාද වෙන ආකාරය බුදු පියාණන් වහන්සේ 12 ආකාරයකට බෙදලා පෙන්නුවා. ද්වාදස ආකාරයකට බෙදලා පෙන්නුවා. ඔබත් මොකක්ද තේරුම් ගන්න ඕනේ? කොහොමද මගේ ඇතුළාන්තයේ තුල මේ ද්වාදසේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඔබ ආධුනික පුද්ගලයෙක් විදියට මේ ධර්මයේ හැසිරෙන්න උත්සාහවන්ත වෙන කෙනෙක් විදියට තේරුම් ගන්න ඕනේ. කොතනින්ද මේ පටිච්ච සමුප්පාදේ පටන් ගන්නෙ? අවිජ්ජා පත්‍ය සංඛාර. අවිජ්ජා කොහොමද මේ? එහෙනම් අසුතවත් පෘථග්ජන පුද්ගලයාගේ ඇතුළාන්තයේ ක්‍රියාවලිය මොකද්ද? අවිජ්ජාව තියෙන්නේ පුද්ගලයා තුළ. අවිජ්ජාව නිසාම අවිජ්ජා පත්‍ය මොකද්ද වෙන්නේ? සංඛාර. අවිජ්ජාව නිසා මේ පුද්ගලයා අවිජ්ජාව හේතු කොටගෙනම එයා සංඛාර කරනවා. එහෙනම් මොකද්ද දැන් අවිජ්ජාව කියන්නේ? මෙන්න මේකයි ඔබ තේරුම් ගන්න. අවිජ්ජා. විජ්ජා කියන්නේ මොකක්ද? විනිවිද බලන්න දක්ෂයි නා. ඔබට විනිවිද දකින්න දක්ෂයි නා. එහෙනම් ඔබ මොකද්ද ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ? විජ්ජා. ඔබට විනිවිද දකින්න බැරි නා. එහෙනම් මොකද්ද ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ? අවිජ්ජා. මොකක්ද විනිවිද දකින්න පුළුවන් වෙන්නේත් බැරි වෙන්නේ? ඔබේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන හය තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය පිළිබඳ වර්තමාන මොහොතේ ඔබේ ආයතන හයේ ක්‍රියාවලිය පිළිබඳව ඔබට නොතේරෙනවා නම් ඔබට තාමත් විනිවිද බලන්න බැරි නම් එහෙනම් ඔබ අවිජ්ජා. එහෙනම් අවිජ්ජාව නිසා තමයි සියලු සත්වයා මේ අවිජ්ජාව සහ තෘෂ්ණාව තණ්හාවෙන් බැඳි මේ සංසාර රිය ගමන යන්නේ. එහෙනම් අවිජ්ජා කියන්නේ මේ සංසාර රිය ගමන යන්නට මගේ ඇතුළාන්තයේ තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය නොදන්නාකම අවිජ්ජා. ඔබ මව් කුසේ ඉන්න වෙලා ඔබ මවගේ කුසයට ඔක්කාන්ති වෙලා ඉන්න මොහොත ඔබ මේ අම්මගෙන් මොනවද ගත්තේ? ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර ඒ අම්මගෙන් ගත්තා ණයට. එහෙනම් ඔබ ඔය කුඩු හදාගත්තේ කොහමද? මහා භූත හතර ණයට අරගෙන.
මුල් කාලේ අර අම්මගේ අම්මත් එක්ක සම්බන්ධ වෙලා පෙකණි වැලෙන් අර අම්මගෙන් ඔක්කොම ආපෝ ටික තේජෝ ටික වායෝ පඨවි ලබා ගත්තා. දැන් ඔබ මෙලව එළියේ දුටු දවසේ ඉඳලා මේ දේවල් ඔබ කොහොමද ලබා ගන්නේ? සබාධමේ. ආපෝ කොටස දැන් ඔබ තුල ඔය ගලා යාමේ ක්‍රියාවලිය රුධිරයේ ගලාගෙන යන්නේ ඇයි? ඔබ තුල ඔය ආපෝ ක්‍රියාත්මක වෙන හින්දා. ඒ වගේම තේජෝ කොටස ඔබ තුල ඔය උෂ්ණය කොහෙන්ද ඔබට මේ ඔය උණුසුම ඔය සියල්ල ඔබට ලැබුණේ කොහොමද? සබාධමේ. දැන් ඔබ අපි උදාහරණයක් විදිහට ගත්ත ඔබ මිය පරලව යනවා කියලා. දැන් ඔබ මොකද්ද වෙන්නේ? උණුසුමනේ ඇඟ ඔක්කොම හීතල වෙනවා. තේජෝ අරගෙන තියෙන්නේ ඔබ කොහෙන්ද? ණයට. මහා භූත හතරේ. ඒ වගේම වායෝ ඔබ ඔය හුස්ම ඉහළ පහළ දානවා. මේවා ඔබ කොහෙන්ද ගත්තේ? මේ සබාධමේ. ණයට. බැරි වෙලාවත් එකපාරටම හුස්ම ගියොත් එන්නේ මොකද වෙන්නේ? මේ වායෝ කොටස මේ සබාධමට මිහිතලයටම මුසු වෙනවා. ණයට ගත්ත දේ ණයට ගත්ත තැන් වලටම ආපහු දෙනවා. එහෙනම් වායෝ කොටසත් ඔබ සබාධමයෙන් ගන්න තියෙන්නේ. පඨවි. ඔබ ඔය කෙලින් ඉන්නේ, හිටගෙන ඉන්නේ, කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ ඇයි? ඔබ ළඟ පඨවි ගතිය තියෙන නිසා. හැබැයි ඔබට ඔය පඨවි ගතිය, පඨවි කියන ස්වභාවය නැති වුණාම මොකද වෙන්නේ? ඔබ අර මිනි පෙට්ටියේ දාලා ඉන්නේ ඇයි? ඔබට දැන් පඨවි නෑ, කෙලින් ඉන්න බෑ. එහෙනම් දැන් ඔබ මේ කොහෙන්ද මේ මොනවද ඔබ පරිහරණය කරන්නේ? මහා භූත හතර. කවුද ඔබට මේ මහා භූත හතර දුන්නේ? මේ සබාධමෙන් ධර්මතාවයෙන් ඔබට ලැබිලා තියෙන්නේ. මේවා ලැබිලා තියෙන්නේ ඔබට තාවකාලිකව ඔය පරිහරණය කරන්න. හැබැයි ඔබ හිතන්නේ ඒ මහා භූත හතරෙන් ණයට හදාගත්ත කූඩුව ගැන ඔබට හිතෙන්නේ මොකද්ද? ඒක මගේ. ඒක මම. මට ඕන විදිහට නවත්තන්න පුළුවන්. මේ ඉන්න ළමයිත් ඔය දේ කරගත්තේ කොහමද? ළමයින්ටත් ඔය ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර ඔය විදිහටමයි ලැබෙන්නේ. ඔබේ නම් ඔය දරුවෝ ඔබට පුළුවන්නේ ඔබට ඕන විදිහට බිම්මට පවත්වාගෙන ඉන්න. අපි හිතමු සමහර වෙලාවට දරුවෝ බොහොම අකාලේ වියුවටපත් වෙනවා. ඉතින් ඔබේ නම් දරුවා ඔබට පුළුවන් ඔබට කැමති දවසක් වෙනකන් තියාගෙන ඉන්න. ඇයි ඔබට තියාගන්න බැරි? සබාධමෙන් ණයට අරගෙන හදාගත්ත මේ මහා භූත හතරේ එකතුවෙන් හදාගත්ත කූඩුවක්. ඒ කූඩුව මේ සබාධම ආපහු ඉල්ලන දවසට මොකක්ද වෙන්නේ ඔබට? දෙන්න වෙනවා, දීලා යන්න වෙනවා. කැමති වුණත් අකමැති වුණත් ණයට ගත්ත මහා භූත හතර ණයට ගත්ත තැන්වලටම ආපහු දෙන්න වෙනවා. හරියට ඔබ ඔය ඇඳගෙන ඉන්නේ අර අනුන්ගෙන් ඉල්ලගත්ත ඇඳුමක් වගේ. කවදා හරි කොයි වෙලාවෙ හරි මගේ ඇඳුම ඕනේ කියලා ඉල්ලපු ගමන් මොකද වෙන්නේ? ඔබ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අන්න ඒ වගේ තමයි ඔය හුස්ම ටික ගන්න දවසක් එනවා. ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරම ණයට ගත්ත තැන් වලටම ආපහු ගන්න දවසක් එනවා. ඒ මොහොත වෙන විට ඔබේ ඇතුළාන්තයේ පිරිසිදුව පාරිශුද්ධ ස්වභාවයට පත් කරගන්න පුළුවන් නම් අන්න ඔබ සබාධමෙම කොටසක් විදියට ස්වභාවික විදියට ඔබට යන්න පුළුවන්. හැබැයි අසුතවත් පුතග්ජන මේ කතාව දන්නවද? නෑ. සියලු දෙනා හිතන්නේ අර මහා භූත හතරෙන් හදාගත්ත කූඩුව මම කියලා. මගේ කියලා. මගේ සන්තකේ මට ඕන විදිහට නවත්තන්න පුළුවන් කියලා. ඒ නිසාම මොකද්ද කරන්නේ? ඒ කූඩුව ඒ නිසාම මේ අය ප්‍රියසේ ඇලෙනවා. අප්‍රියසේ ගැටෙනවා. ප්‍රිය අප්‍රිය අතර වඩිනවා. මේ සමස්ත ක්‍රියාවලියම කරනවා. එහෙනම් ණයට ගත්ත මහා භූත හතරක් තමයි ඔබ අරගෙන ඉන්නේ. එහෙනම් ඔබේ ඔය කූඩුව ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? චිත්තජ කාය, කරජ කාය, මනෝමය කාය. දැන් කිසිම අසුතවත් පෘථග්ජනෙක් මේක දන්නවද? නෑ. ඔබ සියලු දෙනා දන්නේ අපිට මේ කූඩුවක් තියෙනවා, අපි හොඳට කනවා බොනවා, මේ ඉන්න ඔක්කොම අම්මලා තාත්තලා මේ දරුවෝ මගේ මට ඕන විදිහට ඉන්නකම් මම මේ ලෝකේ ජීවත් වෙනවා. හැබැයි ඔබ ඕක දන්නේ නැහැ. එහෙනම් මොකක්ද මේ තියෙන්නේ? ඔබ තුල තියෙනවා චිත්තජ කාය. ඔබ තුල තියෙනවා කරජ කාය. ඔය මහා භූත හතර ණයට අරගෙන තමයි ඔය කූඩුව හදාගත්තේ. ඔය කූඩුව තමයි ඔබ ණයට ගත්ත තැන් වලට ආපහු දීලා යන්නේ. ඒ වගේම ඔබ තුල තියෙනවා මනෝමය කායත්. මේ මනෝමය කාය මොනවද තියෙන්නේ? කම්ම බීජ, ආසව, ගති. ඔබ අර සංසාරේ 31 තලේ নানা ආකාර තැන්වල පැලවිලා එද්දි හදාගත්ත ගති කොහෙද තියෙන්නේ? මනෝමය කාය. දැන් මේ චිත්තජ කාය මොකද්ද කරන්නේ? අපිට ආය අලුත් මව් කුසක උපතක් දෙන්න. එහෙම නැත්නම් අර මනෝමය කායේ තියෙන ගති, ආසව, කම්ම බීජ ආපහු අරගෙන උපජ්ජති කරන්න. එහෙම නැත්නම් ඒ හදපු බීජ ආයෙ තැම්පත් කරන්න. මේ සමස්ත ක්‍රියාවලිය කරන්නේ කවුද? අර ත්‍රිජකාය. එහෙනම් ඔබ ඔය ණයට ගත්ත මහා භූත හතරෙන් හදාගත්ත කූඩුව ඇතුලේ මොකද්ද තියෙන්නේ? අර චිත්තජකාය, කරජකාය, මනෝමය කාය. ඒ වගේම ඔන්න ඔබ දන්නේ නේ මහා භූත හතරක් ණයට අරගෙන තියෙන බව. ඔන්න අවිජ්ජා. ඔන්න විනිවිද දකින්න දන්නේ. එහෙනම් ඒ වගේම ඔබ දන්නේ නේ ඔබ තුල මේ චිත්තජකාය, කරජකාය, මනෝමය කාය ක්‍රියාත්මක වෙනවා කියලා. අන්න අවිජ්ජා. විනිවිද දකින්න බෑ. ඒ නිසාම මොකද්ද වෙන්නේ? ඔබ තුල තියෙනවා ඇස කන නාසය දිවකය මන කියලා ආයතන 6ක්. අර ආයතන 6න් ඔබ රූප බලද්දි, ශබ්ද ඇහෙද්දි, ගඳ සුවඳ දැනෙද්දි, ඒ වගේ දිවට රස, පොට්ටබ්බ ධම්ම විදිහට බහිද්දේ තුල ක්‍රියාත්මක වෙද්දි මොකක්ද වෙන්නේ? ඔබේ අර චිත්තජ කාය, කරජ කාය, මනෝමය කාය කියන ත්‍රිජකායම ක්‍රියාවලිය පටන් ගන්නවා. ඒ හරහා මොකක්ද මේ කරන්නේ? ආයෙත් අලුතෙන්
කම්ම බීජ හදන්න ඕන වෙන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබ ඔය කතාව දන්නවද? නෑ. අන්න අවිජ්ජා. ඔන්න ඔබ දැන් ඔබ මුළු ලෝකෙම ගැන දන්නවා. සාමාන්‍ය දැනීම 100%යි. හැබැයි ඔබ දන්නේ නෑ ඔබේ ඇතුළාන්තයේ ක්‍රියාවලිය ගැන. ඒ වගේම ඔබ මේ හදාගත්ත කූඩුව තුල ආයතික ක්‍රියාවලියක් ඇස කන නාසය දිවකය මනසේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ දන්නේ නෑ. අන්න අවිජ්ජා. ඒ වගේම ඔබ මේ ආයතන හය ක්‍රියාත්මක වෙද්දී අර ත්‍රිජකාය ක්‍රියාවලිය හරහා අලුතෙන් මොකක්ද කරන්නේ? හේතුඵල දහමක් නිර්මාණය කරගන්න. ඒ නිසා මොකක්ද වෙන්නේ? ඔබ ණය වෙනවා. අපි අලුතෙන් හේතු හදන්න අපි ණය වෙනවා. ණය වෙන්න ආයේ අලුතෙන් ඒ අය එක්ක අලුතෙන් ඉපදී දිගින් දිගටම සංසාර රිය ගමන යනවා. ළඟ ඉන්නේ කවුද? අනන්ත සංසාර රිය ගමනේ මගේ ණයකාරයෙක්. අම්මලා තාත්තලා දූ දරුවෝ ඔය අය එක්කමනේ ඔබ මොනවා වෙන්නේද? එක්කෝ ඇලෙන්නේ, එක්කෝ ගැටෙන්නේ, එක්කෝ මුලා වෙන්නේ කාත් එක්කද? ඔබේම මහත්තයා, ඔබේම දරුවෝ, ඔබේම කාර්යාලයේ සේවකයෝ, ඔබේම අසල්වැසියෝ, ඔබේම ඔය ගෙදරට එන සත්තු. ඔය අය එක්කමයි ඔබ ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ. එහෙනම් ඔබ මේ කතාව දන්නේ නැහැ. එහෙනම් ඔබ ණය වෙනවා. එහෙනම් ඒ ණය ගෙවන්න ආයෙ ඔබ මේ 31 තලේ උපදින. මෙන්න මේ උපදින වෙලාවටත් ආයෙත් ඔබේ ඇතුළාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ප්‍රිය අප්‍රිය. මොනවා මුල් කරගෙනද? අර සංසාර ගමනේ ආපු ඒ ක්‍රියාවලිය ප්‍රිය අප්‍රිය මුල් කරගෙන තමයි මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. සමස්ත විශ්වයම නිර්මාණය වෙලා තියෙන්නේ මොන වගේද? මහා භූත හතරකින්. ගහකොළ ඇලදොල සතා සිව්පාවා සියලු සත්වයෝ සියලු ජීවීන් සියලු මිනිසුන් මේ සබ්බ සකල මනාවම මහා භූත හතරකින් හැදිලා තියෙනවා. ඔබ හිතන්නේ මොකක්ද? අර හැදිලා තියෙන ද්‍රව්‍යවල, අර තියෙන වස්තුවල, අර තියෙන පුද්ගලයෝන්ගේ, අර තියෙන දේවල් වලගේ තමයි මේ ප්‍රිය තියෙන්නේ අප්‍රිය තියෙන්නේ කියන්නේ. ඒක මොකක්ද? ඔබේ නොදන්නාකම, අවිජ්ජාව, මොට්ටකම, මෝඩකම. ඇත්තටම මේ ප්‍රියාප්‍රිය ක්‍රියාත්මක වෙන්නේ කා තුලද? Taman තුල. දැන් උදාහරණයක් විදියට ගත්තම අපි හිතමු අඹ තියෙනවා. එහෙම නැත්නම් මැංගුස් තියෙනවා. ඒ වගේම ඊළඟට තියෙනව මොනවද? දුරියා. දැන් අඹවල මොනවද තියෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් හැදුණු දෙයක්. එහෙම නැත්නම් මැංගුස් වල මොනවද තියෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් හැදුණු දෙයක්. දුරියන් වල මොනවද තියෙන්නේ? ඒත් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් හැදුණු දෙයක්. දැන් අපි හිතමු අඹ කන්න, අන්නාසි කන්න, මැංගුස් කන්න කැමති කෙනෙක්ට ඒ දේ ගෙනිල්ලා දුන්නොත් එයා මොකක්ද කරන්නේ? ෂා නියමයි මරු ෂෝක් කියලා මොකද්ද වෙන්නේ? ප්‍රියසේ ඇලෙනවා. එයා හිතන්නේ මොකද්ද? මේ අඹේ තමයි මේ ඔක්කොම මේ කියලා. ඒ වගේම අපි හිතමු මේ අඹ කන්න කැමති කෙනා, ඒ අන්නාසි කන්න කැමති කෙනා, කෙසෙල් කන්න කැමති කෙනා, මැංගුස් කන්න කැමති කෙනා. දූරියන් එයාට මොකද්ද? හලාහල විස වගේ. එයාට පෙන්වන්න බෑ. දැන් අර දූරියන් ගෙඩියේ සුවඳ එද්දිම මොකද්ද? දැන් අපි හිතමු ඔය අඹ එයාට ප්‍රියයි, දූරියන් අප්‍රියයි. දූරියන් ගෙඩියෙත් මොනවද තියෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි. අපි හිතමු ඔය දුරියන් ගෙඩිය බැරි වෙලාවත් ගෙදර ගෙනත් තියනවා කියලා. මොකක්ද එන්නේ? දැන් ගෙදරට ඇවිල්ලා කාමරේ පැත්තට හරි කුස්සිය පැත්තට හරි ආවොත් මොකද්ද කරන්නේ? අම්මෝ මොකද්ද එනවා අමුතු ගඳ? පූසෙක් ජරා කළාද මන් දන්නේ නැහැ කියලා දැන් හොය දඟලන. දැන් මොකද්ද මේ? අම්මෝ දුරියන් ගෙඩියක්. වෙන්න මේක විසික කළා දාන්න පැත්තකට ගේන්න එපා. පැත්ත හතරේම අන්න ඒ වගේ දැන් මොකද්ද දැන් මේ ක්‍රියාත්මක උනේ? Tamanගේ අප්‍රිය ලෝකේ. Tamanගේ අප්‍රියමින්ම. මෙන්න මේ වගේ එහෙනම් දැන් බැරි වෙලාවත් උතන අඹ ගෙඩියක් තිබ්බනම් එයාට ගානක්වත් ෂෝ කවුද දන්නේ මේ අඹ ගෙඩිය ගෙනාව කියලා එනවා. දැන් එතකොට මේ අඹ ගෙඩියද මේ තියෙන්නේ? සියල්ල අර දූරියන් ගෙඩියද? නෑ මොනවද මේ ගෙඩි දෙකේද මේක තියෙන්නේ? මේ දෙකම නිර්මාණය වෙලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. එහෙනම් මොකක්ද මේ එකකට ඇලෙන්නත් එකකට ගැටෙන්නත් මොකක්ද මූලයේ හේතුව නිදානේ ප්‍රත්‍ය? ඔබේ ඇතුළාන්තය තුළ ක්‍රියාත්මක වෙන පිරි අපිරි. අන්න ඔබ ප්‍රියයි නම් ඔබට මිහිරි මధుර මනෝහර පුරුදු ඔබේ අර ඇතුළාන්තය තුළ ප්‍රියාප්‍රිය ලෝකයක් ඔබේ තුලත් ක්‍රියාත්මක වෙනවා. ඔබ පුරුද්දගෙන ආපු පිරිද්දිල්ලක් මේ සංසාරේ ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රියාප්‍රිය මිම්මට සාපේක්ෂව තමයි ඔබ මැනලා කිරලා සංසන්දනය කරලා දූරියන් අප්‍රියයි අමිහිරි අසාතයි පෙන්නන්න බෑ මල ජරාවක් කියලා පැත්තකට හලන්නේ. අඹ නම් එහෙම නැත්තම් මැංගුස් නම් එහෙම නැත්තම් වෙනත් පළතුරක් නම් හරිම ශෝක්නියමයි කියලා ප්‍රියයි කියලා ඇලෙන්නේ. එතකොට දැන් දූරියන් ගෙඩියද වැරද්ද? අඹ ගෙඩියද? නෑ. කාගේද? තම තමාගේ ඇතුළාන්තයේ ක්‍රියාත්මක වෙන ප්‍රියාප්‍රිය ලෝකයේ වැරද්ද. මෙන්න මේ ප්‍රියාප්‍රිය මුල් කරගෙන තමයි සියලු දෙනා ඇලෙන්නේ. සියලු දෙනා ගැටෙන්නේ. සියලු දෙනා මනින්නේ සංසන්දනය කරන්නේ. මේ නිසා තමයි සියලු දෙනා ඇලෙන හැම වෙලාවකම ඇලිලා සංසාර ගමන යනවා ආයෙ දිගින් දිගට ගැටෙන හැම මොහොතකම ගැටීම තුල හදාගන්න බීජහරා සංසාර ගමන යනවා. මනින හැම මොහොතකම ආපහු ඇලීමක් හෝ ගැටීමක් හදාගෙන ආයෙත් මේ සංසාරයේ ගමන යන. එහෙනම් මේ සියල්ල තුල ක්‍රියාත්මක වෙන්නේ සියලු සංකත තුල ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර. ඔබ නොදන්නාකමට ඔබේ ප්‍රිය අප්‍රිය අතර මැනලා ඔබයි තීන්දුවකට තීරණයකට නිගමනකට එන්නේ. අන්න
එහෙනම් මේ සංසාර ගමනේ යන්න මූලයේ බීජේ හේතුව නිදානේ ප්‍රත්‍ය උනේ මොකක්ද? ඔබේම පිරියපිරි. දැන් ඔබ මේක දැක්කද? නෑ. ඔබම තමා කියන්නේ මෙයා නම් හරීම හොඳයි. මෙයා නම් මෙලෝ වැඩක් නෑ. තව කෙනෙක්ට අර ඔබ වැඩක් නෑ කියන කෙනා හරීම හොඳයි. ඔබ හොඳයි කියන කෙනා මෙලවට වැඩක් නෑ. එතකොට මේ ඔක්කොම කාගේ මිමිකෝදද? තම තමා තුළ තම තමාට අනන්‍ය වූ ප්‍රිය අප්‍රිය ලෝකයක් ඔබ සියලු දෙනා තුළ ක්‍රියාත්මක වෙන. මේ ධම්සභා මණ්ඩපයේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනා තුනත් ඔබ එකිනෙකාට අනන්‍ය වූ ප්‍රිය අප්‍රිය ලෝකයක් ක්‍රියාත්මක වෙන. මෙන්න මේම ක්‍රියාවලිය. ඔබ තුළ ප්‍රිය අප්‍රිය ලෝකයක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ තුළ ඔබ ඒ ප්‍රිය අප්‍රියව ප්‍රිය ලෝකයේම මුල් කරගෙන තණ්හා උපාදාන සිතක් කරහා සංසාරරිය ගමනක් යනවා කියලා. ඒ වගේම ඔබ ඒ නිසා අලුතෙන් හේතුඵල ධමයක් නිර්මාණය කරගන්නවා. ඔබ තුල චිත්තජ කාය, කරජ කාය, මනෝමය කාය හරහා සමස්ත ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙලා සංසාරරිය ගමනක් යනවා කියලා ඔබ තාමත් දන්නේ නැත්නම් මොකක්ද මේ පුද්ගලයාට කියන්නේ? ඒ පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? අවිජ්ජා. ඒ අවිජ්ජාව තියෙනකම් මොකද්ද කරන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර. ඒ පුද්ගලයා මොකද්ද කරන්නේ? අර අවිජ්ජාව මුල් කරගෙන. ඇයි අර විනිවිද දකින්න බෑනේ? ඔබට තරහකාරයෙක් දැක්කම ඔබ මොකද්ද කරන්නේ? හොද්දට ගැටෙන්න කටයුතු කරනවා. දැන් ඒ අවිජ්ජා. එයා දන්නේ නෑ ඒ තරහකාරයාගේ තියෙන්නේ චිත්තජ කායක්, කරජ කායක්, මනෝමය කායක්. ඒ පුද්ගලයා තුලත් ප්‍රිය අප්‍රිය. ඒ පුද්ගලයාත් මට ලැබුණේ සංසාර ණය ගනුදෙනුවකට. මේ ධර්මතාවයේ විනිවිද දකින්න බෑ. ඒ නිසාම අවිජ්ජාව මුල් කරගෙන සියලු සත්වයා සංකාර කරනවා. සංකාර. මෙතන වචන දෙකක් තියෙනවා. සං කියලා කියන්නේ යමක් එකතු කරගන්න, ගොඩ වැඩි කරගන්න, ගොඩ ගහ ගන්න. ප්‍රියසේ ඇලිලා, අප්‍රියසේ ගැටිලා, ප්‍රිය අප්‍රිය අතර බැනලා කාර යම්කිසි ක්‍රියාකාරකමක් කරනවා. මොනවද සංකාර? දැන් ඔබ මොනවද කරන සංකාර? චක්කු සංකාර. ඔබ එහෙන් දැකලත් සංකාර කරනවා. සෝත සංකාර. කනට ඇහෙන දේවල් ඔස්සේත් කරනවා. ගාන, ජීවා, කාය, මනෝ විදිහට ආයතන 6ටම මොනවද ඔබ කරන්නේ? සංකාර කරනවා. ඒ වගේම ඔබ තව කරනවා කාය සංකාර. ඊළඟට ඔබ වචී සංකාර. ඊළඟට ඔබ මනෝ සංකාර. එහෙනම් ආයතන 6ට විතරක් නෙවෙයි. ආපහු අර කාය වචී මනෝ විදිහට ඔබ කරනවා. ඒ වගේම ඔබ පුඤ්ඤ අபிසංකාර, අපුඤ්ඤ අபிසංකාර, ආනෙන්ජ අபிසංකාර. මේ විදිහටත් කරනවා. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මොනවද මේ සංකාර? කොහොමද ඔබ සංකාර කරන්නේ? ඔබට හිතෙනවා මේ සියල්ල සාරයි කියලා. ඔබට හිතෙනවා අර ප්‍රියාප්‍රිය කැටි වෙලා ආපුවාම මේ සියල්ල නිච්චයි කියලා. මේ සියල්ල සුඛයි කියලා. මට ඕනේ විදිහට පවත්වන්න නවත්වන්න පුළුවන්. සියලු දේ සාරයි කියලා තමයි ඔබ හිතන්නේ. එහෙනම් ඔබ මේ සංසාරයි කියලා හිතනවා. මේ රාගයම සාරයි, ද්වේෂයම සාරයි, මෝහයම සාරයි, සංසාරයි කියලා හිතනවා. සංසාරයි කියලා හිතන හැම මොහොතකම ඔබ මොනවද කරන්නේ? සංකාර කරනවා. මොනවද ඔබ කරන්නේ සංකාර? චක්කු සංකාර. අපි හිතමු ඔබට රූපවාහිනිය ඔබ ආසම නාට්‍යය යනවා. දැන් මොකද කරන්නේ ඔබ නාට්‍යය යද්දි දුවගෙන ගිහිල්ලා වෙන කෙනෙක් බැරි වෙලාවත් වෙන channel එක තියෙනවනේ දුවලා ගිහලා මෙන්න මේ දෙන්න කියලා අරගෙන ටක් ගාලා ඔබ කැමති channel එකට දාගන්නවා. බලනවා දැන් බැරි වෙලාවත් ඔබේ ওই නාට්‍යයේ ඉන්න ප්‍රිය ආස කරන ඔබේ කතාවේ ඔබේ හීරෝ ඔබේ නළුවට ගහනවනම් බනිනවනම් එයාට පොඩි අවඩක් අසාධාරණයක් වෙනවනම් දත් ටික දත්පුරු කාලා මං හිටියානම් දෙනවා කියලා සමහර වෙලාවට පුටු වෙනුත් නැගිටලා දැන් මොනවද මේ කරන්නේ? අර ඇහෙන් බලලා ඔබ අන්න සංකාර ඇහෙන් බලලා අර චක්කු වලින් ඒ වගේම සෝත කනෙන් අහලා දැන් අපි හිතමු ඔබ ඇවිදගෙන යනවා කාර්යාලයට යනවා ඔබට ඇහෙනවා කටුකුටු සද්දයක් කුසු කුසු ගාන සද්දයක් දැන් ඇහුණා මොකද්ද ඔබට ඇහෙන්නේ? ඔබ දන්නේ නැහැ ඔබ සාමාන්‍යයෙන් යනවා එකපාරටම අර ඔබ කන දෙනවා දීලා බලමු මොනවද මෙයාලා මේ කියන්නේ කියලා. දැන් මොකද්ද මේ කියලා තියෙන්නේ? බලද්දි බනිනවා සමහර විට බනිනවා කියන්නේ යාගේ ඒ පුද්ගලයෝ ගැන තමයි කතා වෙනවා. දැන් ඇහුණු ගමන් මොකද හිතන්නේ? මෙන්න මට බනිනවා මට මෙහෙම කියනවා. මේ දැන් ඔබ මොකද ආයේ වෙන්නේ? අර කනට ඇහුණු ශබ්දෙට දැන් ඔබ මොකද උනේ? මේ පටිච්ච. අන්න අවිජ්ජාවෙන් කටයුතු කරන සියලු දෙනාට විනිවිද දකින්න බැරි නිසා අර හේතුඵල ධමයක් නෙමේ සමස්තය තුළම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ හේතුඵල ධම ඔස්සේ පටිච්ච වෙනවා. ඇහැට කනට නාසයට දිවට කයට මනට ගෝචර වෙන්නේ සියලු දේවල් එක්ක මොකක්ද වෙන්නේ? පටිච්ච වෙනවා. කැමැත්තෙන්ම බැඳෙනවා. අර මිනිස්සයා මට වෙන්නේ නැති අර බනින්නේ. ඇත්තමයි මේ මිනිස්සයෝ නම් කියලා පුද්ගලයෝ කරේ දෙවෙනි වේශයක් ඔබ ඇති කරගන්න. අන්න ඔබ අර කනට ඇහුණු ශබ්දයට. ඒ වගේම දිවට දුරියන් එහෙම රසයි නම් අන්න
ශා මරු නියමයි කියලා ඒකට ඇලිලා පටිච්ච වෙනවා. ඒක වෙලෝරාක් නැද? පෝ කවුදානේ මට තිබ්බේ මේක? මොන්න මල ජරා ගොඩක් ගෙනාවද මන්ද කන ආයේ කන්නකො මේ විකාරේ පැත්තකට අරගෙන කියලා කෑ ගහනවා. අන්න දැන් ඔබ ගානංච පටිච්ච ගන්දංග. නාසයට ආපු ගඳ සුවඳක් ඉඳා. ඔබ පටිච්ච වෙද්ද දෙවෙනි පැත්තට. ඒ වගේ මේ ආයතන හයෙන්ම ඔබ පටිච්ච වෙලා සංකාර රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාකාරකමක් කරනවා නම් මොනවද මේ? ප්‍රියසේ ඇලිලා කරත් ඒව සංකාර. අප්‍රියසේ ගැටුණත් සංකාර. ප්‍රිය අප්‍රිය අතර බැන්නත් සංකාර. මොකද්ද සංකාර කියන්නේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යම්කිසි ක්‍රියාකාරකමක් කරනවා. එහෙනම් ඔබත් මොකද්ද කරන්නේ මේ? ඔබ හොඳට බලන්න ඔබේ ආයතනයේ ක්‍රියාත්මක වෙද්දී ඔබ බහිද්දයත් එක්ක වැඩිපුර මොකද්ද කරන්නේ? සංකාර. හැම වෙලාවකම නෙමෙයි බොහෝ වෙලාවට සංකාර කරන අවස්ථා තියෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි ඔබ මොකක්ද කරන්න ඕනේ? පජානාති වෙන්න ඕනේ. තමා තුලින් දකින්න ඕනේ ඔබ තුල මේ සංකාර අවස්ථාවක් එන අවස්ථාව. එහෙනම් ඒ වගේම කාය සංකාර. ඒ වගේම වචී සංකාර. අන්න දැන් අපි හිතමු ඔබට අවඩක් අසාධාරණයක් කරපු කෙනෙක් ඉන්නවා නම් මොකද්ද ඔබ කරන්නේ? බැනගෙන යනවා. කවුරු හරි කෙනෙක් ඔබේ වත්ත පැත්තට මොනවා හරි දෙයක් කුණු ටිකක් හරි දාලා දැන් මොකද්ද ඔබට එන්නේ? වේගයක්, වේදනාවක්, ආවේගයක්. බැනගෙන යනවා. අන්න කාය සංකාර. ඊළඟ දවසේ මොකද්ද කරන්නේ? ලොකු බෝඩ් එකකුත් ගන්නවා. මේ කුණු දාපු මිනිස්සයාගේ අත කැඩෙන්න ඕනේ, මේව වෙන්න ඕනේ කියලා කාය, වචී, මනෝ මනසෙන් හිතලා මෙනෙහි කරලා ඔක්කොම කරනවා. මෙතන අපිරිසුදු කරන මිනිස්සුන්ට හොඳක් වෙන්න එපා, එන ගන්න ඕනේ කියලාම දානවා. දැන් එතකොට මොනවද මේ කරේ සංකාර? කාය සංකාර, වචී සංකාර, වචනයෙන් බැනලා ද්වේෂ කළා, මනෝ සංකාර කරන. එතකොට ඒ ප්‍රතිඵලයක් විදියට ඔබ තුල මේ සංසාර ගමන යන්න ඕන වෙන අර සම්භූතං බිහි කිරීමේ ශක්තිය හට ගන්න. ඒ වගේම තව මොනවද ඔබ කරන්නේ? පුඤ්ඤ අபிසංකාර. දැන් සමහර අය පින්කම් කරනවා. පින්කම් කරලා මොකද්ද කරන්නේ? ඒ පිනම තණ්හා උපාදානය කරගන්න. පින්කම් කරලා මේ කරපු පින්කමෙන් මොනවා වෙන්න ඕනද? දැන් ගොඩක් වයසට එහෙම ගියාම හිතනවා අනේ දැන් නම් ඉතින් අපිට මොනවාක්වත් කරගන්න බෑ. මේ වෙලාවේ නම් මොනවාක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. මේ කරපු පින්කමෙන් ඊළඟ පාර හොඳ තැනක ඉපදෙන්න, හොඳට රත්තරන් බඩු හම්බ වෙලා, හොඳ සිටු සම්පත්, රජ සම්පත් ලැබෙන්න, අනේ හොඳ අර දිව්‍ය ආශ්‍රය, දිව්‍ය කසීසලු හම්බෙන්න ඊළඟ තැනටවත් අර යන්න කියලා ඉවර වෙලා අන්න සංකාර. අර පින්කමම තණ්හා උපාදානය කරන. දැන් මොකද්ද මේ? පුඤ්ඤ අபிසංකාර. අභි ගැඹුරින් මේ සංකාර කරන. ඒ වගේම ඔබට අවඩක් අසාධාරණයක් හිංගියක් වුණා නම් අපි හිතමු ඔබේම අර දැන් මේ කාලේ බොහොම දූරියන් කාලේනේ. දැන් මොකද කරන්නේ කට්ටිය? පරිස්සම් කරනවා තමන්ගේ ගහේ තියෙන ගෙඩි ටික. බැරි වෙලාවත් කවුරු හරි කඩාගෙන ගියොත් එහෙනම් මොකද කරන්නේ? අර මිනිස්සයාට එන ගහන්න, දෙස් දෙවල් තියන්න, සාප කරන්න, මරලත ඕනි දෙන්න ඔක්කොම ටික කරනවා. හැඳි ගෑවෙන්න ඕනේ, මක බෑවෙන්න ඕනේ, අඬු කැඩෙන්න ඕනේ කියලා සාප කරලා ඔක්කොම දේවල් කරනවා. දැන් මොනවද අර ගිහිල්ලෙවල ඒ මිනිස්සයා වෙනුවෙන් මොකද කරන්නේ? අර කාලිකෝවිලි හොඳට පොලොත් ගහනවා. මිරිස් අමරලා පුහුල් කපලා ඔක්කොම කරනවා. දැන් මොනවද මේ? අපුඤ්ඤ අபிසංකාර. ඔබ දෙවෙනි වේශයකටපත් වෙලා නම් අන්න සංකාර. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තුන් පැත්තෙන්ම සංකාර කරනවා. ක්‍රියාත්මක වෙනවා ඔබ. අන්න දෙවෙනි වේශයෙන් එක. ඒ වගේම අනින්ජා අபிසංකාර. මේ ඔබ යම් කෙනෙක් මේ නිබ්බානගාමී පටිපදාවට උදව් උපකාර වෙන නියම නිවැරදි ආනපාන සති සමාධිය නොදැන යමෙක් යම් අනාර්ය අරූපී භාවනාවක් ඔස්සේ දැන් බොහෝ අය ලෞකික දේවල් වලට බැඳෙන්නේ නැහැ. භෞතික දේවල් වලට බැඳෙන්නේ නැහැ. හැබැයි අය මොනවටද බැඳෙන්නේ? දැන් අර අනාර්ය අරූපී භාවනා කරන අය ඒ අයට ධාන සුවේ තමයි සැප. ඒ අය තමන් අර පුරුදු පුහුණු කරන ධානයට ඇලෙනවා. තමන් අර බ්‍රහ්ම සාවව්‍යත්වයට යන්න ඕන වෙන ධාන හරහා බැඳිලා යනවා. ඒවට අපි කියනවා මොනවද? ආනින්ජාබි සංකාර. එහෙනම් දැන් මේ සංකාර බොහොම පුළුල්. ඇස කන නාසය දිවකය මන කියන ආයතන හයෙන්ම ඔබ සංකාර කරනවා. ඒ වගේම කාය වචී මනෝ. කාය ක්‍රියාකාරකමක් කරලා වචනේ අර මුසාවාදා පරුසා වාචා පිසුනා වාචා සම්පප්පලාපා කරන වෙලාවට වචී සංකාර. මනෝ දැන් ඔබ අපි හිතමුකෝ මෙතන ඉන්නේ කියලා. හැබැයි ඔබට මේ පුටුවේ ඉන්න වෙලාවෙත් ඔබේ තරහකාරයා ගැන මතකෙට එනවා නම් මොකද වෙන්නේ? ආයෙ බණ ඇහුවා කියලා නෑ. හොඳට අර මිනිස්සයත් එක්ක පොර බද මං හම්බුනොත් මෙහෙමයි කියන්නේ මං ඊළඟට ආවෙත් දෙන්කෝ භාවනාවේ වෙලා කියලා ඔය වගේ ඒව හිතෙනවා. දැන් මේ මොනවද? මනෝ සංකාර. තරහකාරයා පිළිබඳ දෙවෙනි වේශයක් ඔබේ ඇතුළාන්තය තුළ ක්‍රියාත්මක වෙනවා. මනෝ සංකාර. එතකොට මේ සංකාර කරන්න සංකාර කරනවා කියන්නේ මොකද්ද? සංචේතනා, සංපස්ස සංකාර. ඒ හරහා තමයි මේ සමුදය අර සංභූතං වෙන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඇයි මේ සංකාර කරන්න කෙනේ? අවිජ්ජාව ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන නිසා. ඇයි යා විනිවිද බලන්න දන්නේ? මේ පැවැත්ම යථා ස්වභාවයේ මේ ඉන්න අය කවුද? මේ ණය ගනුදෙනුව හේතුඵල දාම මේ කිසිවක් නොදන්න පුද්ගලයෝ අවිජ්ජාව නිසා මොකක්ද කරන්නේ?
අවිජ්ජාව නිසා සංකාර කරනවා. ඊළඟට කියනවා මොකක්ද? සංකාරපච්චය විඥාන. ඊළඟ සංකාර කරන්න මොකක්ද වෙන්නේ පුද්ගලයා තුල? විඥාන. සංකාර කරන්නේම මොන ආහාරද? මේ විඥාන ශක්තියක් ඔබ තුල. ඔබ තේරුම් ගන්න ඕනේ මේක විග්‍රහ කරන්න අවශ්‍ය පරිදි ද්වාදසේ මේ විදියට පෙළ ගැස්සුවට ඔබ තුල මේ ක්‍රියාවලිය ඕන තැනකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අවිජ්ජාපච්චය සංකාර විදියට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ට අර නාම රූපපච්චය සලආයතන මේ විදියට වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම වුණත් මොකක්ද වෙන්නේ? මේ ද්වාදසේම ඔබ තුල එක අසුරු සෙන ඒක තප්පරේ කෝටියේ එක පංගුවක් ඇතුලේ ඔබේ ඇතුළාන්තේ වෙන කතාවයි උන්වහන්සේ 12කට බෙදලා මේ පෙන්නුවේ. එච්චරට සියුම් ධර්මතාවයක් විභජනය කරලා පෙන්නුවා මේ 12 ආකාරයකට. කවුරු හරි කෙනෙක් මේ එක අවස්ථාවක් හරි තේරුම් ගත්තොත් මොකද්ද කරන්න පුළුවන්? ඒ තේරුම් ගත්ත තැනින් සමුදය නිරෝධ කරොත් අන්න හේතු බංගා නිරුද්ධති වෙනවා. ඒකයි මේ 12 පැත්තම එකින් එකට බංග කරලා පෙන්වන්නේ. කෙනෙක්ට මේක අවිජ්ජාවෙන්ම තේරුම් ගන්න පුළුවන්. තව කෙනෙක්ට මේක සංකාර අවස්ථාවේදී තේරුම් ගන්න පුළුවන්. තව කෙනෙක්ට මේක විඥාන කියන තැනින් තේරුම් ගන්න පුළුවන්. ඒකයි මේ එකින් එක බංග කරලා විභජනය කරලා පෙන්වන්නේ. ඇයි? ඔබ තුල ක්‍රියාත්මක වෙන ද්වාදසේ මේ මට මේ දැන් මේ වර්තමාන මොහොතේ මගේ තුල වෙන්නේ මේ මොකක්ද කියලා තමන් දිස හැරිලා බලන්නයි මේ විභංගය දේශනා කරන්නේ. එතකොට දැන් මේ කියනවා විඥාන අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන. මොකද්ද මේ විඥාන? මොකද්ද විඥාන කියන්නේ? විඥාන කියන්නේ විකෘති විෂම කිලිටි ශක්තිය. ඔබ මේ සංසාර ගමන යන්න මේ අවිජ්ජා මූලේ මෙතන විතරක් මේ විඥාන ක්‍රියාවලිය තියෙන්නේ. විඥානපච්චය දැන් විඥානපච්චය නාම රූප කියන තැනත් විඥාන තියෙනවා. ඒ වගේ විඥාන ශක්තිය නැත්තම් සලආයතන වෙලා පස්ස තණ්හා උපාදාන වෙන ක්‍රියාවලිය සම්මස්ස ක්‍රියාවලියම විඥාන ශක්තිය ක්‍රියාත්මක වෙනවා. එහෙම උනේ නැත්තම් එකිනෙකට බද්ධ වෙලා මේ ද්වාදසේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද මේ විඥාන කියන්නේ? විෂම වූ විකෘති වූ කිලිටි වූ ශක්තියක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා නම් අන්න එතකොට අපි කියනවා විඥාන ශක්තියක් ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙනම් විඥාන ශක්තියක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා කියලා කොහොමද ඔබ තේරුම් ගන්නෙ? වේදනාවක්, වේගයක්, ආවේගයක්, චිත්තාවේගයක් එනවනම් අන්න ඔබ තුල මොකක් වෙලාද? අර විඥාන ශක්තියට පණ ඇවිල්ලා. අර විෂම ශක්තිය, කිලුටු ශක්තිය ඔබ තුල ක්‍රියාත්මක වෙලා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබ මේ සංසාර ගමන යන්නේ. එහෙනම් මේ විඥාන ශක්තිය කොහොමද උපාද වෙන්නේ ඔබ තුල? ඇසෙන් විද්දිත් තියෙනවා. කන හරහාත් වෙනවා. නාසය හරහාත් වෙනවා. දිව, කාය, මනෝ මේ ආයතන හය හරහාම හයෙන්ම මොකද්ද වෙන්නේ? අලුතෙන් උපදිනවා. දැන් උදාහරණයක් විදිහට චක්කුංච පටිච්ච රූපේච. අර ඇහෙන් රූපයක් දැකලා පටිච්ච වුණොත් උප්පජ්ජති චක්කු විඥාන. අන්න මොකද්ද දැන් ඉපදුනේ? විඥාන ශක්තිය ඉපදුනා චක්කු විඥාන. ඒ වගේම දැන් ඇහෙන් දැකපු රූපේ විපරිණාමයටපත් වුණා කනට අර කවුරු හරි බණින එක. එහෙම නැත්නම් ඔබ ගැන හොඳට වර්ණනා කරනවා. වර්ණනා කරොත් මොකද්ද ඔබ වෙන්නේ? ප්‍රියසේ ඇලෙනවා. කවුරු හරි ඔබට බැන්නොත් අප්‍රියසේ ගැටෙනවා. දෙකම වෙනවා. එතකොට ඔබට බණිනවා වුණොත් එහෙම ඔබ දැන් වෙන්නේ ඇහි වෙන ක්‍රියාවලිය විපරිණාමයටපත් වුණා. දැන් කන හරහා සෝතංච පටිච්ච සද්ධං කන පටිච්ච වෙනවා අර සද්දෙත් එක්ක උප්පජ්ජති සෝත විඥානං. අන්න විඥාන ශක්තිය සෝතය හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ජීවහා විඥාන, කාය, මනෝ මේ ආයතන හයම මොකක්ද මේ වෙන්නේ? විඥාන ශක්තිය අලුතෙන් වර්තමාන මොහොතක් පාසා ආයතන හය හරහාම මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් විඥාන ශක්තිය කියන්නේ මොකක්ද? ඔබ තුල ක්‍රියාත්මක වෙන විකෘති විෂම කිලිටි ශක්තියක්. ඔබ සංසාර ගමනේ දිග්ගසගෙන යන ශක්තිය. ආයතන හය තුලම මොහොතක් පාසා අලුතෙන් ඔබ තුල ප්‍රභවය වෙන ක්‍රියාත්මක වෙන ශක්තිය. ඒ ප්‍රතිඵලයක් විදිහට මොකක්ද වෙන්නේ? අවිජ්ජාව නිසා ඔබ විවිධ දකින්න බැරි නිසා ඔබ සංකාර කරනවා. සංකාර කරන හැම සංකාරපච්චය ඔබ තුල විඥාන ශක්තියක් ක්‍රියාත්මක කරනවා. විඥානපච්චය මොකක්ද වෙන්නේ? නාම රූප. දැන් අන්න ඔබ තුල නාම රූප කියන ක්‍රියාවලිය විඥාන ශක්තිය දිගින් දිගටම ක්‍රියාත්මක වෙද්දී මොකද්ද වෙන්නේ ඔබ තුල? නාම රූප ක්‍රියාවලියක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. මොකද්ද නාම සහ රූප කියන්නේ? මොකක්ද රූප කියන්නේ? රූප කියලා කියන්නේ චත්තාරෝ මහා භූතා. සතර මහා භූත වලින් හැදුණු සියල්ල මොනවද? රූප. ඒ වගේම චත්තාරෝ මහා භූතා චතුන්නංච උපාදාය රූපාන රූපං. අන්න ඒ වෙලාවට ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ රූප. එතකොට මහා භූත හතරෙන් හැදුණු රූප කොටසකුත් තියෙනවා. ඒ රූප චත්තාරෝ මහා භූතා චතුන්නංච උපාදාය රූපාන රූපං කරගත්ත උපාදාය රූප ගොන්නකුත් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මෙන්න මේවා එක්ක ඔබ මොකක්ද වෙන්නේ? මේ රූප කොටසත් එක්ක ඔබේ නාම ලෝකය. මොකද්ද නාම ලෝකය කියන්නේ? වේදනා, සංඥා,
චේතනා පස්ස මනසිකාර. දැන් උදාහරණයකින් මම මේක විස්තර කරන්න. දැන් අපි හිතමු ඔබ දකිනවා බල්ලෙක් එනවා. සාලේ ඉස්සරහා හොඳට කණුපේලියක් තියෙනවා. දැන් ඔබ දකිනවා මේ බල්ලා ආව ගම මොකද්ද? අර එක කණුවකට මුත්‍රා කරනවා දකිනවා. දැන් මොකක්ද මේ වෙන්නේ? අර බහිද්දයෙන් ඔබ අර සතා අර මුත්‍රා කරනවා දැක්කා. දැන් මොකක්ද ඔබේ ඇතුළාන්තය තුල එන්නේ? වේදනා, සංඥා, චේතනා පස්ස මනසිකාර ලෝකයක්. ඇත්තමයි මේ බල්ලා කාගේ අර බල්ලා ගැන සිතුවිලි පැවැතලා කාගේද මේ බල්ලා හැමදාම එනවා ඊයේත් ආව අර ඔක්කොම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න මොනවා හරහාද? අර නාම ලෝකේ ක්‍රියාත්මක වීම හරහා. එහෙනම් මේ ඔබ තේරුම් ගන්න ඕනේ නාම රූප කියලා කියන්නේ මේ බහිද්දයත් අජ්ජත්‍යත් එකට ඒකාබද්ධ වෙන්නේ බහිද්දයක් අජ්ජත්‍යය තුල ජීවමාන වෙලා ක්‍රියාත්මක වෙන බව ඔබට ඔප්පු වෙන්නේ මේ නාම කාය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර හරහා. ඒ කියන්නේ ඔබ තුල හේව් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙලා දිගින් දිගට මේ සංසාරීය ගමනක් යන්න ඕන වෙන ශක්තියක් ඔබ තුල නිර්මාණය වෙන්නේ. ඇයි? නාම ලෝකේ ක්‍රියාකාරීත්වය හරහා. දැන් ඔබට හැම වෙලාවකම එමය වෙන්නේ. ඇහෙන් රූප දකිද්දි, කනට ශබ්ද ඇහෙද්දි, නාසයට ගඳ සුවඳ එද්දි මොකද්ද වෙන්නේ? නාසයට ගඳ සුවඳ එද්දිම ඔබට අපි හිතමු බොහොම සුවඳක් එනවා. සුදු ලූණු බදිනවා. කොත්තු. ඔන්න දැන් ඔබට මොකක්ද දෙන්නේ? එතකොට ඔබේ අර නාම ලෝකේ වැඩ කරනවා. දැන් නම් මේ කොත්තුවක් තමයි කට්ටිය හදන්නේ. කියලා අර දැන් අර ඒකේ රස සුවඳ එන්නේ කොහමද? රූප සහ නාම කියන ක්‍රියන්නේ ඔබ අජ්ජත්තේ සහ බහිද්දේ ඔබ එකට බැඳෙන්නේ බන්ධනය වෙන්නේ මේ නාම රූප ක්‍රියාවලිය හරහා. ඒකට ශක්තිය දෙන්නේ කවුද? විඥාන පත්‍යා නාම. ඔබ තුල අර තියෙන විකෘති කිලේටි විෂම ශක්තිය ක්‍රියාත්මක වෙනවා නම් අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ලෝකේ නාම ලෝකේ කිලිටි ස්වභාවයටමයි දිගින් දිගට පත් වෙලා යන්නේ. සංසාර ගමන යන්න ඕන වෙන්නේ ශක්තියක් බී කරගන්න විදිහටමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට නාම රූප පත්‍යා මොකක්ද වෙන්නේ? සලආයතන. දැන් නාම රූප ක්‍රියාවලියක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා නම් ඔබ තුල දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද? සලආයතන. මොකද්ද මේ සලආයතන කියන්නේ? ඔබේ ඔය ඇස කන නාසය එම නැත්නම් චක්කුසෝත ගාන ජීවකාය මනෝ කියන ආයතන හයම ආයතන වෙලා සලආයතන. ආයතන නම් මොකක්ද කරන්නේ? ආයතන නම් මේ නිෂ්පාදනයක් කරන්නේ. මොකක්ද නිෂ්පාදනය කරන්නේ? දැන් වතුර බෝතල් කර්මාන්ත ශාලාවක්. මොනවද අවසාන ප්‍රතිඵලය? වතුර බෝතලයක් දෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවක්. අවසාන ප්‍රතිඵලය නිමි ඇඳුමක් දෙනවා. ඒ වගේ ඔබේ ඇස කන නාසය දිවකය මන ආයතන වුණොත් මොනවද වෙන්නේ? අර අවිජ්ජා මූලයෙන් ක්‍රියාත්මක වෙලා විඥාන ශක්තිය හරහා නාම රූප ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම හරහා මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන හයම ආයතන නම් ඔබට සංසාර ගමනේ තව තැනක පැලවෙන්න ඕනේ වෙන කම්ම බීජයක් නිෂ්පාදනය කරනවා. එහෙනම් ඔබේ ආයතන නම් මොකද්ද වෙන්නේ? ඔබේ ආයතන හයේ ක්‍රියාවලිය හරහා මේ නිර්මාණය වෙන්නේ මොනවද? කම්ම බීජ. එහෙම නැත්නම් ආසව. එහෙම නැත්නම් ගති. එහෙම නැත්නම් අපි කියනවා මේ ආයතන වුණාම මොනවද වෙන්නේ? අහක යන කුණු ගොඩවල් ඇතුළට ගන්නවා කියලා. ආයතන නම් මොකද්ද? ඇස කන නාසය දිවකය මන ආයතන නම් මොකද්ද කරන්නේ? අහක යන කුණු ගොඩක් ඇතුළට ගන්න. ආයතන කැමැතිද බංකොලොත් වෙන්න? නැහැ. දැන් කිසිම ආයතනයක් කැමැතිද බංකොලොත් වෙන්න? නැහැ. මොකද්ද කැමැති ආයතන හැම වෙලාවෙම? අලුත් බ්‍රාන්ච් එකක් තව කොහේ හරි ඕපන් කරගන්න. අර ඒ වගේ අලුතෙන් තැනක් ආයේ හදාගන්න. ඒ වගේ මේ ඔබෙත් ඇස කන නාසය දිවකය මන ආයතන නම් ඔබේ ඔය ආයතන කැමැති මොනවා වෙන්නද? මේ 31 තලයේ කොහේ හරි අසක් මුල්ලක් තැනක් අල්ලගන්න. ප්‍රේතෙක් හැටියට හරි කමක් නැහැ. කොහේ හරි තැනක් අල්ලගන්න. භූතයෙක් හැටියට කමක් නැහැ. කොහොම හරි අල්ලගන්න. ඒක අල්ලගන්න ඕනේ වෙන නිෂ්පාදනයේ හෙවත් කම්ම බීජ හදන ක්‍රියාවලිය මොකක්ද කරන්නේ? අර සලායතන හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප පත්‍යා සලායතන. දැන් ඇස කන නාසය දිවකය මන කියන ආයතන හයම ආයතන නම් මොකද්ද වෙන්නේ? සලායතන පත්‍යා පස්ස ස්පර්ශ. දැන් අපි උදාහරණයක් විදියට දේශනා කළොත් දැන් චක්කුංච ඇහෙන් රූපයක් දැක්කාම පටිච්ච කැමැත්තෙන් බැඳෙනවා මොනා එක්කද? රූපේච. උපජ්ජති චක්කු විඥාන. දැන් මෙන්න මේ චක්කුංචයි රූපේචයි අර විඥාන ශක්තියයි තුන මේකට එකතු වුණාම මොකද්ද වෙන්නේ? අර පස්ස. මේ ස්පර්ශ වෙනවා. තුන මේකට ස්පර්ශ වෙනවා. මේක අවිජ්ජා මූලයෙන් වෙනවා නම් මොකද්ද වෙන්නේ? සම්පස්ස. ඇයි රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් වෙන්නේ? සම්පස්ස. ඒ ප්‍රතිඵලයක් විදියට දැන් අන්න ඔබ අර අපි දේශනා කරේ අර බල්ලෙක් ඇවිල්ලා අර කණුවට මුත්‍රා කරා. දැන් ඔබ දැක්කා මොකද්ද උනේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. අන්න ඔබට ආව මේ බල්ලා නම් ඇත්තමයි හැමදාම එනවා කියලා. දැන් අර ඔබේ ඇතුළට ආව විඥාන ශක්තිය ආවන්න වේගයක් ආවේගයක් චිත්තාවේගයක් කිලිටි ශක්තියක් ඔබ තුල ක්‍රියාත්මක. අර බහිද්දේ තිබිච්ච රූප කොටස නාමකාය හරහා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර එන්න අන්න අර සම්පස්ස වෙන ක්‍රියාවලිය වෙන්නේ
මොනවද? අර ආයතික ක්‍රියාවලියක් ඔබ තුල ක්‍රියාත්මක වෙන නිසා. සම්පස්සපච්චය මොකද්ද වෙන්නේ? පස්සපච්චය වේදනා. වේදනාවක් ඔබට එන්නේ. දැන් අර බල්ලා කළපු වැඩේ ඔබට නොබිනා දෙයක් කියලා තේරුම් ගත්තා. දැන් ඔබට එන්නේ සුඛ වේදනාවක්ද? නෑ. දුක්ඛ වේදනාව. මේ වේදනාවත් තුන් ආකාරයකින් එනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. එහෙනම් ඔබට ඇහෙන් රූප දකිද්දි මොනවා වෙන්න පුළුවන්ද? වේදනාව උපදින්න පුළුවන්. ඔබ ආස කරන ප්‍රිය මිහිරි මధుර දේවල් දකින්නවනම්, ලස්සන ගෑනු ළමයෙක් දකින්නවනම්, ඒක අම්මා කෙනෙකුටත් මොනවා වෙන්න පුළුවන්ද? සුඛ වේදනාවක් එන්න පුළුවන්. ෂෝක් ගෑනු ළමයි. ෂෝක් කෙලි පොඩිත්ත. අපේ පුතාට හොඳයි. දැන් අම්මගේ ප්‍රිය ලෝකේ තියෙන්නේ පුතාට ආද කරවන්න. දැන් අපි හිතමු කෝක තරුණ වයසේ පිරිමි ළමයෙක් දැක්ක කියලා. ඒ පිරිමි ළමයට මොකද හිතෙන්නේ? හොඳ ළමයෙක්. අර සුඛ වේදනාව ඒ එකම ළමයා දකිද්දි ඒ පුද්ගලයාගේ තුල ක්‍රියාත්මක වෙන අර නාම ලෝකයේ ක්‍රියාකාරීත්වය වෙනස්. පැහැදිලිද? ඒ අයට එන වේදනාවක් වෙනස්. සුඛ වේදනා. ප්‍රිය මිහිරි මధుර දෙයක් නම් ඔබට එන්නේ මොනවද? සුඛ වේදනා. ඒ වගේම අප්‍රිය මිහිරි අසහත දෙයක් නම් දුක්ඛ වේදනා. ඒ වගේම අදුක්ඛම අසුඛ වේදනා. එතකොට වේදනාවත් තුන් ආකාරයකින්ම ඔබ තුල එනවා. අර දැන් අර පරි වෙලාවත් අර බල්ලව දැක්ක ගමන් ඔබට දුක්ඛ වේදනාව. ඊළඟට මොකද්ද කරන්නේ? ඇත්තමයි දැන් අපි හිතමු ඔතන ඔබේ ස්වාමි පුරුෂයාත් ඉන්නවා. හැබැයි ස්වාමි පුරුෂයා දැක්කෙත් නැහැ. එහෙම නැත්නම් දරුවා ඉන්නවා. ෆෝන් එකේ ගේම් එකක් ප්ලේ කර කර ඉන්නවා. දැන් ඔබ දකින්නවා අර ඇතුලේ ඉඳලා ඔබ දකින්නවා බල්ලෙක් ඇවිල්ලා කනුවට පොඩ්ඩක් මේ මුත්‍රා කරලා ගියා කියලා. දැන් ඔබට මොකද්ද එන්නේ? වේගයක් වේදනාවක් ආවේ ගිය අර සම්පස්සජා වේදනාවක්. අර දුක්ඛ වේදනාවක් එනවා. අන්න අර බල්ල ඇවිල්ලා ජරා කරා. දැන් ඔබට තියෙන්නේ දෙවෙනි අර දුක්ඛ වේදනාව. දැන් මොකක්ද වෙන්නේ? මෙන්න මේක තමයි ඔබ තේරුම් ගන්න. මෙන්න මේ වේදනාව කියන ක්‍රියාවලිය සියලු දෙනාට මේ රූපයක් දකිද්දී ඔබ සියලු දෙනාට මේ සුඛ වේදනාවක්, දුක්ඛ වේදනාවක්, අදුක්ඛම සුඛ වේදනාවක් එන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මොකක්ද මේ හැම උගුල සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයා මෙන්න මේ වේදනාවට මොකක්ද කරන්නේ? මේ වේදනාව පස්සේ දිගින් දිගටම රෝධ ගාලා සංචේතනා පවත්තලා සංසාර නිගමනක් යන්න ඕන වෙන ශක්තිය නිර්මාණය කරගන්න. මේ වේදනාව තමයි කප්පරක් සුවයක් තියෙනවා අසුතවත් පෘථග්ජනයා. මේ වේදනාව ඔස්සේ හැල්මේ දුවන්න තමයි අසුතවත් පෘථග්ජනයා පොඩ්ඩි බැඳිලා ඉන්නේ ඒකට. මේ වේදනාව පස්සේ සියලු දෙනා ප්‍රියසේ ඇලිලා දිගින් දිගටම ආස්වාදනය කරනවා නම් ඒ ප්‍රතිඵලයක් විදිහට මොකක්ද උරුම වෙන්නේ? කර්මයක් උරුම වෙනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට සංසාර නිගමනක් යන්න වෙනවා. අපි උදාහරණයක් විදිහට මාළුවට දාපු කොක්ක වගේ. එහෙම නැත්නම් ඔබ දන්නවා ඉස්සර තිබ්බ අර මොනවද? උගුල් මී කතුරු. මී කතුරට මොකද්ද කරලා තියෙන්නේ? පොල් කෑල්ලක් හොඳට පුච්චලා තියලා තියෙනවා. දැන් මොකද්ද කරන්නේ අර මෝඩ මීයා? හිතනවා මොකක් කියලාද? මේ සතාට කිසි කල්පනා අවිජ්ජා. දැන් මොකක්ද දෙන්නේ? අර පොල් කෑල්ලේ සුවඳ එද්දින්ම Tamanගේ ප්‍රිය ලෝකේ ක්‍රියාත්මක වෙලා වාව් නියමයි මරු කියලා අර පොල් කෑල්ල ගාවට දුවගෙන එනවා. සතා දන්නේ නැහැ. හාන් කවිසියක්වත් අර පොල් කෑල්ල කන වෙලාවෙම අර යකඩ උලේ බෙල්ල වැදිලා මරණයටපත් වෙනවා. මෙන්න මේ වගේ මේක තමයි එම. මොකක්ද අර ආවේ? සුවඳ ආව, පොල් අර දැනුණ අර සුඛ වේදනාවක් ආව. ඒ වේදනාව පස්සේ හඹාගෙන ගියා. අන්න ඒ වගේ ඔබ සියලු දෙනා මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයා මේ ආස්වාදයේ පස්සේ දිගින් දිගටම හඹාගෙන යනවා. තිරිසන් සතාව දැක්කම මොකද්ද කරන්නේ? ඔබටත් එනවා වේගයක් ආවේගයක් චිත්තාවේගයක්. ඊට පස්සේ ඔබ කෑ ගහන්න පටන් ගන්නවා. මම හිටියේ නැත්තම් මේ බල්ලොත් ඇවිල්ලා ගෙවල් වල ජරා කරලා යනවා. මේ මිනිස්සුන්ට ඇස් පේන්නේ නැහැ වගේ කියලා. අර ඉන්නවා දරුවා ඉන්නවනම් දරුවටත් බයිනෝ, මහත්තයා ඉන්නවනම් මහත්තයාටත් බයිනෝ. අතේ තියෙන්නේ කොස්ස දුවගෙන ගෙනල්ලා ඉවර වෙලා හොඳ පාරක් ගහනවා. දැන් මොකද්ද? බල්ලා කෑ ගහගෙන දුවනවා. වේදනාව හරහා මොකද්ද වුනේ? තණ්හා. ඒ වේදනාවට තණ්හා වුණා. ඒ වේදනාව ආව සුඛ දුක්ඛ අදුක්ඛම අසුඛ වේදනාව ඔස්සේ තණ්හා තැනට හා වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට තණ්හා පච්චයා උපාදාන. උපාදානය කර අප කැප වෙලා අන්න අර බල්ලට හොඳට ගැව්වා. උපාදාන පච්චයා මොකද උනේ? උපාදානය කරගත්තොත් භව හෙවත් බීජ. මොකද්ද වෙන්නේ? ආයෙත් වතාවක් ආයෙත් භව. භව කියන්නේ මොකද්ද? දැන් උපාදානය කරගන්න. දැන් ඊළඟ කාරණාව තමයි ඔබ තේරුම් ගන්න උපාදානය. මේ උපාදානය කියලා කියන්නේ පින්වතුනි මේ අරූපී මනෝමය ශක්තිය. ඔබ උපාදානය කරගන්නේ මොනවද? දැන් ඔබට හිතෙන්න පුළුවන් ලෞකික භෞතික දේවල් කියලා. නෑ. මොනවද දැන් ඔබ අර බල්ලට ගහද්දි උපාදානය කරගත්ත? ද්වේෂ ගතිය, ද්වේෂ භව. පැහැදිලිද ඔබට? ඔබ නම් දන්නේ මේ කෝප්ප, ගෙවල් දොරවල්, යාන වාහන, ඇඳුම් පැළඳුම් මෙව උපාදානය කරගන්නවා. මේ සියල්ල ඔබට මොනා කරන්න පුළුවන්ද? මේ සියල්ල ඔබ දාලා යනවා. ඔබ සියලු දෙනා උපාදානය කියලා හිතාගෙන ඉන්නේ මොනව උපාදානයක්ද? ලෞකික භෞතික දේවල් වල උපාදානය. ඒක තමයි ඔබ මොනවා කරන්නේද? අර සීල් එකක් ගහලා, අසනක් ගහලා, අච්චුවක් තියලා, පැවරුවා කියලා සින්නක් කරව අර ලියලා දීලා අයින් වෙන්න හදන්නේ ඔය මොන වගේද? අර ලෞකික භෞතික උපාදානය. එන උපාදානය කියන එක කොහෙන්ද වෙලා තියෙන්නේ? ආධ්‍යාත්මික ඇතුළාන්තේ. ඔබ උපාදානය කරගන්න. දැන් ඔබ ඔය උපාදානය කරලා කොච්චර
ඒ අපි හිතමුකෝ සින්නක්කරම දීලා ගියත් ආපහු ඔබ ඔය සතියක් මාසයක් දෙකක් යද්දි මොකද වෙන්නේ? ඔය වත්තට වෙනවා, ඔය ගෙදරට වෙනවා, ඔන්න ගෙවල් අතු ගන්නවා කියයි, මුට්ටි වල උයනවා කියයි, වලන් ඩකුඩුකු ගන්නවා කියයි. මොකද්ද මේ වෙලා තියෙන්නේ? නැති සින්නක්කරම දුන්නා නම් ආයෙත් ඔතෙන්ට එන්න පුළුවන්ද? එහෙනම් මේ ඔබ හිතාගෙන ඉන්න උපාදානයේද? උපාදානය කියන්නේ නෑ මේ බුදු පියාණන් වහන්සේ උපාදානය කියලා දේශනා කළේ අරූපී මනෝමය ගතිය. ඔබ ඒ උපාදානයේ ඔස්සේ බිහි කරගන්නේ මේ උපාදාන පත්‍යා භව. බීජ බිහි කිරීමේ ශක්තිය කොහේ පැලවෙන්නේද? මේ 31 තලයේ කොහේ හරි පැලවෙන්න ඕනේ වෙන අරූපී මනෝමය ශක්තියක් තමයි ඔබ උපාදානය කරගන්නේ. ඒක කියන්නේ උපාදාන පත්‍යා භව. දැන් මොනවද ඔබ උපාදානය කරගත්තේ? අර රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන්නේ. ඒ නිසා අර රාග භව, ද්වේෂ භව, මෝහ භව මුල් කරගත්ත හරක් භව, බලු භව, දේව් භව, සිටු භව, මැතියවති භව, අර නයි භව, පොළොං භව, ද්වේෂ වෛර ක්‍රෝධ හරහා අර නානා ප්‍රකාර භව හෙවත් බීජ, කම්ම බීජ තව තැනක පැලවෙන්න ඕන වෙන බීජ හදාගත. එහෙනම් උපාදානය කරගත්තොත් උපාදාන පත්‍යා භව හෙවත් බිහි කිරීමේ ශක්තියක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ ප්‍රතිඵලයක් විදිහට මොකක්ද වෙන්නේ? ඔබට මේ සංසාර ගමන යන්න වෙනවා. භව කියන්නේ මොකක්ද? බීජ අවස්ථාව. දැන් අපි උදාහරණයක් විදිහට පෙන්නුවොත් භව කියන්නේ බීජ. භවපත්‍යා මොකද්ද වෙන්නේ? ජාති. භවයි ජාති එකද දෙකක්ද? දෙකක්. හොඳට තේරුම් ගන්න. ඔබ ළඟ භව තිබුණොත් තමයි මොකද්ද වෙන්නේ? ජාතියකට යන්න පුළුවන්. හරියට උදාහරණයකින් කියනවනම් ඔබ ළඟ අඹ ඇටයක් තිබුණොත් තමයි මොකක්ද වෙන්නේ? වත්තේ අඹ ගයක් හදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔබ ළඟ කොස් ඇටයක් තිබුණොත් තමයි කොස් පැලයක් හැදෙන්නේ. අන්න ඒ වගේ ඔබ ළඟ තියෙන කොස් ඇටය අඹ ඇටය කියන්නේ හරියට ඔබ ළඟ තියෙන බීජ වගේ. പ്രേත වෙන්න, භූත වෙන්න, තිරිසන් යෝනියට, නිරයට යන්න ඕන වෙන බීජ තමයි භව කියන්නේ. ඒ බීජේ පැලවුණු අවස්ථාව තමයි භවපත්‍යා ජාති. ජාති කියන්නේ අලුත් උපතකට ගියා. එහෙනම් දැන් අර ඔබ අර සතා කරේ මොකද වෛරයක්, ක්‍රෝධයක්, ද්වේෂයක් ඇති කර ගැනීම නිසා මොකක්ද උනේ? භව. මොන භවද? ද්වේෂ භව, නපුරු භව, වෛරී භව, ක්‍රෝධ භව ඇති කරගත්. ඒ ප්‍රතිඵලයක් විදිහට මොකක්ද කරගත්තේ? ඔබ හේතුඵල ධමයක් හදාගත්තා. අපි හිතමු ඒ බල්ලටම ඔබට මොනාවේද ඊළඟ පාරේ? දැන් හේතුඵල ධමයක් කියන්නේ මොකද්ද? දැන් ඔබ භවපත්‍යා ජාති නම් මොකක්ද වෙන්නේ? අලුත් ජාතිය කියන්නේ අලුත් තැනකට යන්න, උපතකට යන්න ඕනේ වෙන බීජනේ හදන්නේ. ඔබ මේ බීජය හදාගන්න තැනම මොකක්ද වෙලා තියෙන්නේ? ඔබ ණය වෙලා. ඔබ මේ ණය ගනුදෙනුව ගෙවන්න ඕනේ වෙන කූඩුවට යන්න ඕනේ වෙන බීජේ මේ වෙලාවේ හදාගන්න. එහෙනම් මේ ණය කියන්නේ මොකක්ද? සල්ලි වලින් වෙන ණයද? දැන් ඔබ අද නම් දන්නේ සල්ලි වලින්. එහෙනම් මේ ලෝකේ ඉන්න බිලියනපතියට පුළුවන් මොනා කරන්නද? නිවන් දකින්න. සල්ලි දීලා ඔක්කොම ණය ගෙවුවා. සංසාරෙන් මිදී නිදහස් වුණා. එහෙනම් මේ මුදලින් වෙන එකක්ද ණය කියන්නේ? නෑ. ණය කියන්නේ මේ ඔබේ ඇතුළාන්තයේ වැරදි විදිහට ක්‍රියාත්මක කරලා හේතුඵල ධමයක් ක්‍රියාත්මක කිරීම හරහා ඔබ සංසාර ගමනට සම්බන්ධ වෙන ශක්තියක් ඔබ තුල ක්‍රියාත්මක කරගන්නවා. එහි ප්‍රතිඵලයයි භව, හෙවත් බීජ, හෙවත් ආසව, හෙවත් ගති, මනෝමය ගති. ඒවායේ ප්‍රතිඵලයක් විදිහට තමයි මොකක්ද වෙන්නේ ඔබට? ජාති, අලුත් උපතකට යන්නේ. එහෙනම් ඔබට ආයවතාවක් මොනවා වෙන්නද මේ ඔබ හේතුඵල ධම හදාගන්නේ? ඔබටත් ආයි බල්ලු වෙලා. ගුටි කන්න, කොහු පාරවල් කන්න, ඉදල් පාරවල් කන්න, කොඳු කඩා ගන්න, හොරි හැදෙන්න, කකුල් කඩාගෙන යන්න. අර සතර අපායේ තව තැනක ඉපදෙන්න ඕන වෙන ගතියක් හදාගන්න. එදා අර එළු දෙනක හිස සිඳද්දි මොකද කළේ? එකවරයි හිස සිඳේ. කොච්චර වාරයක් ඒකට බිහි කිරීමේ ශක්තිය උත්පාද කරගත්තද? ලොම් ගානට හදාගත්තා. එහෙනම් මේ ඔබ බිහි කරගන්න ශක්තිය, ඔබ බිහි කිරීමේ ශක්තිය කොයිතාක් දුරට ඔබේ ඇතුළාන්තය තුල මේ ක්‍රියාත්මක කරනවද මේ වැරදි ශක්තිය? ඒ ප්‍රතිඵලයක් විදියට ඒ ශක්තිය මේ බිහිතලේ ක්‍රියාත්මක වෙනකන් ඔබට කර්මය උරුම වෙනවා. ලොම් ගානටම තැලුම් කන්න වුණා, හිස තැලුම් කන්න වුණා. ඒ වගේ ඔබ මේ බිහි කරගන්න ශක්තිය හරහා දිගින් දිගටම ඔබ වෛරක්කාරයෝ කියලා ගැටෙන හැම තැනකම, ඔබ ආදරෙන් ප්‍රියසේ මගේ දරුවා කියලා බැඳෙන හැම තැනකම, ඔබ මේ જાතියට විතරක් බැඳෙනවා කියලා හිතන්නේ නෑ. ඔබට ආයෙත් වතාවක් බැඳුණු තැනත් මොකද්ද වෙන්නේ? ආයේ ඊළඟ જાතිය ඉපදිලා ඊළඟ පාරක් දරුවෝ හදලා ඒ දරුවන්ටත් බැඳෙන්න උදව් උපකාර වෙන්නේ ඔබේ හදාගත්ත ගතියේ තල්ලුව. එදා කිසා ගෝතමීටත් මොකද්ද උනේ? අර දරුවා නැති වෙලා, ස්වාමියා නැති වෙලා, අම්මා තාත්තා නැති වෙලා, මේ ඔක්කොම නැති වෙලා මොකක්ද මේ උනේ? අර තමන්ගේ ඇතුලේ ප්‍රියයන්ට ඇලුණු සිත මතුවන අය වෙලා. අන්න එයා තුළ මතුවන අර ගති, ඒ ගති ඒ වෙලාවෙම උදුරලා දාගත්ත නිසා මොකක්ද එයාට පුළුවන් උනේ? භවපත්‍යා ජාති. ආයෙත් ජාතියකට නොයන්න ඕන වෙන ධර්මතාවය එයා තුළ පිහිටුවා ගන්න ශක්තිය ධෛර්ය ලැබුණා. ඒ බුදු පියාණන් වහන්සේගෙන් ධර්මයේ තේරුම් ගත නිසා. ඒ නිසා මේ ඔබ තුලත් භව හෙවත් කම්ම බීජ හැදෙනවා. ඒ ප්‍රතිඵලයක් විදියට ජාති අලුත් උපතකට යන්න ඕන වෙන ශක්තිය නිර්මාණය වෙනවා. ඒ උපත ඔබට අද ඔබට මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය වෙන්න පුළුවන්. හැබැයි ඊළඟට ඔබට ඒක ප්‍රේත, භූත, තිරිසන්, නිරය මේ ඕන තැනකට. එතකොට දැන් එදා තෝදයේ සුටුතුමා මොකද්ද උනේ? බලු වුණා.
එතකොට අර 84000ක් වේර විහාරාදපු ධර්මාශෝක රජතුමා පිඹුරෙක් වුණා. ඇයි? ද්වේෂ ගතිය මුල් කරගෙන. එතකොට ඔබ ළඟත් ඔය දරුවන්ටම තියෙන ඇලෙන කෑදර ගතිය නම් ඔබත් ප්‍රේත වෙයි. ඔය ගෙදරටම නම් ප්‍රේත. ඔබත් ඔය ඉඩමෙම කවුරු වෙලාද? ගැඩවිල්ලෙක් හරි වෙලායි, කූඩල්ලෙක් හරි වෙලායි. එහෙනම් මේ හේතුඵල ධම කවුද නිර්මාණය කරගන්නේ? තමා. හේතුම් පටිච්ච සම්භූතං කියලා විග්‍රහ කළේ ඔන්න ඔය ධර්මතාව. ඒ නිසාම මොකක්ද කරගන්නවා කියන්නේ? සියලු දෙනා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඒව මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හොති. දුක්ඛන්දක් මොකද්ද වෙන්නේ? කර ගහ ගන්නවා, සමුදය කරගන්නවා. එහෙනම් දැන් මේ ධර්මතාවය ඔබ තේරුම් ගත්තොත් ඔබත් ඇහැට කන්න නාසයට දිවට කයට මනට අහන්න බලන්න දකින්න ලැබෙන දේවල් එක්ක බැඳෙන හැටි, ඇලෙන හැටි, මුලා වෙන හැටි මේව මොනවා කරන්න පුළුවන්ද ඔබට? අද ඉඳලා ඔබ මොකද්ද මේ බණ අහපු වෙලාවෙ ඉඳලාම ක්‍රියාත්මක වෙන්න ඕනේ? ඔබේ ඇහෙන් රූපයක් දකිද්දි. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ මුඛ ආයතම ගෝචර වෙන ධම්මතා ගැන ඔබ උපට්ඨපෙත්වා. දැන් ඔබේ ආයතනයට ගෝචර වෙන ධම්මතා ගැන ඔබ බොහොම විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඉඳලා ඔබ බලන්න ඕනේ මොකක් වෙනවද? දැන් මම මේ පටිච්ච සමුප්පාද ක්‍රියාත්මක වෙනවද මාතුල? මම පටිච්ච වෙලා කැමැත්තෙන් බැඳිලා උපාද කරගන්නවද? සමුදය ධර්මතාවයක් නිර්මාණය කරගන්නවද? එහෙනම් ඔබ හැම දවසකම මේ හේතුඵල ධමයක් නිර්මාණය කරගන්න. දැන් අර සතාට බැඳිලා ආයේ එන්න ඒ වගේ එක්කෝ දැන් මේ අවසානයේ ආපහු බලලා මුල බැලුවොත් මොනවාද වෙලා තියෙන්නේ ඒ සතාගේ මුත්‍ර ටිකට. එක්කෝ ඔබ මොනවා හරි අර සිටුතුමා නම් මොනවටද? එයාගේ ධනෙට. එදා අර බික්කුව නම් මොනවටද? ආපහු ආවේ ඒ ඇදුමෙම ඉනිකුණෙක් වෙලා සිවුරට. එහෙනම් මේ අපි සංසාර ගමනේ යන්නේ මොනවත් එක්කද? මේ මහා භූත හතරකටම ආපහු නොදැනුවත්කමින් බැඳි ඒ මහා භූත හතර මම මගේ කරගෙන දිගින් දිගටම මට ඕන විදියට පවත්වන්න නවත්වන්න කියලා හිතාගෙන අපේ ඇතුළාන්තයේ තුල අවිජ්ජා මූලයෙන් ක්‍රියාත්මක වෙන හැම මොහොතකම අපි සියලු දෙනා හේතුඵල ධමයක් නිර්මාණය කරගන්න. ඒ නිසා අපිට බිහි කිරීමේ ශක්තියක් නිර්මාණය කරගෙන ආයෙත් ඒ අය එක්කම මේ සංසාර ගමන යන්න ඕන වෙන ශක්තිය ඉන්දනේ නිර්මාණය වෙනවා. එහෙනම් දැන් මේ ධර්මතාවයේ තේරුම් ගත්තොත් මොනවා කරන්න පුළුවන්ද? ඔබ තුලත් මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ වෙලාවට ඔබ අවිජ්ජා මූලයෙන් ක්‍රියාත්මක වෙදී ඔබ තුලත් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් වෙනවා. විඥාන ශක්තියක් වෙනවා. ඔබේ හිතෙන් මොකද්ද වෙන්නේ? රෝධ ගහන. අර තරහ කරන පුද්ගලයෝ ගැන, අර තරහ කරන ස්ථාන ගැන, ඔබ ආදරය කරන දේවල් ගැන. මේ සියල්ල කෙරෙහි මොකක්ද වෙන්නේ? ඔබේ ඇතුළාන්තයේ මෙලෝසියක් නැතුව දිගින් දිගටම රෝධ ගහනවා නම් අන්න මොකක්ද ඔබ? අර හේතුන් පටිච්ච සම්භූතං වෙන්න යන්නේ. එහෙනම් දැන් ඔබ අඳුර ගන්න ඕනේ මොකක්ද ඔබේ රෝධ ගහන ස්වභාවය. එහෙනම් මේ රෝධ ගහන සිත නවත්වන්න බුදු පියාණන් වහන්සේ දේශනා කළා මොකක්ද? අනුස්සති අනුපස්සනා කරන්න කිව්වා. මොනවද කරන්න කිව්වේ? ඔබේ ඔය රෝධ ගහන සිත නවත්තන්න ඕනේ නම් දැන් ඔබ ඔය විදිහට රෝධ ගහලා මොනවද හදාගන්නේ? පුඤ්ඤ කම්ම හදාගන්න. ඒ වගේම කම්ම තමයි හදාගන්නේ. පාප කම්ම හදාගන්න. අකුසල කම්ම හදාගන්න. එහෙනම් පුඤ්ඤ කම්ම හදාගන්නව නම් ඒනුත් ඔබ ඒකත් හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙලා ඔබට දිව්‍ය ලෝකවල කාම ලෝකවල උපදින්න වෙනවා. ඒ වගේම ඔබ පාප කම්ම හදාගත්තොත් പ്രേත භූත තිරච්චීන නිරේ සතර අපායට යන්න ඕන වෙන ගතිය හදාගන්නවා. ඒ වගේම ඔබ අකුසල කම්ම හදාගත්තොත් ඒත් මේ 31 තලයේ කොහේම හරි කළු කම්මයක් සුදු කම්මයක් හදාගෙන පැවැත්මක් පවත්වාගෙන යනවා. එහෙනම් දැන් මේ ඔබ මේ කම්ම නම් ඔබ සංසාර ගමන යන්නේ ඔබ මොකද්ද කරන්න ඕනේ මේ කම්ම? ධම්ම කරන වැඩපිළිවෙල. එහෙම නැත්නම් හේතුන් පටිච්ච සම්භූතං නම් ඔබ ගමන යනවා. හේතුබංගා නිරුජ්ජති කරන වැඩපිළිවෙල ඔබ තේරුම් ගන්න ඕනේ. කොහොමද එහෙනම් ඔබ හේතුබංගා නිරුජ්ජති කරන්නේ? එහෙනම් ඔබ පින්කම් කරලා තියෙනව නම් ඒවෙන් මිදී නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕනේ? පින් දෙන්න ඕනේ, පින් පවරන්න ඕනේ, පින් අනුමෝදන් කරන්න ඕනේ, කැපකොට පින් දෙන්න ඕනේ. අනන්ත සංසාරයක් ආපු සියලුම සංසාරගත ඥාතීන්ට ඔබේ ඥාතීන් වන නොවන සියලු දෙනාට කැප කළා පින් අනුමෝදන් කිරීම හරහා මොකද්ද වෙන්නේ? ඔබේ පුණ්‍ය කම්ම වලින් මිදී නිදහස් වෙනවා. ඒ වගේම දැන් ඔබ පාප කම්මත් කරලා තියෙනවා. ඒවෙන් මිදී නිදහස් වෙන්න ඔබ මොකද්ද කරන්න ඕනේ? කමාව අරගෙන කායේන වාචා චිත්තේන මගේ සිතින් කයෙන් වචනෙන් පමාදේන මයා කතන් යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් වුණා නම් ඒ සියලු වැරදි වලට කමාව ලැබෙත්වා කමා කරමි කියලා අච්චයන්කම මේ බන්තේ අච්චයන්කම මේ ධම්ම අච්චයන්කම මේ සංඝ මේ වගේ මේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාටත් මේ සංසාර ගමනක් ආපු සියලු ඥාති සමූහයටත් මේ සබාදාවින සමස්තයෙන්ම කමාව ගන්න. ඒ වගේ කමාව ගැනීම අරිය මෛත්‍රී කිරීම පින්දීම පින් පැවරීම හරහා පාප කම්ම වලිනුත් ඔබ මොකද්ද වෙන්නේ? මිදී නිදහස් වෙනවා. ඒ වගේම දැන් ඔබට එනවා මොකද්ද? අකුසල කම්ම. අර කුණු කිලිටි කෙලෙස් ගති, අර රාග ගති, ද්වේෂ ගති, අර අවිජ්ජා මූල පටිච්ච සමුපාදයෙන් අවිජ්ජා පත්‍ය සංකාර විඥාන නාම රූප හරහා මොකක්ද ඔබ හදාගත්තේ? ප්‍රියසේ ඇලිලා ගති, අප්‍රියසේ ගැටිලා ගති, ප්‍රිය අප්‍රිය අතර මැනලා ගති හදාගත්තා. එයින් මිදිලා නිදහස් වෙන්න ඔබ මොකද්ද කරන්න ඕනේ? අනුස්සති අනුපස්සනා කරන්න. මොනවද අනුස්සති කියන්නේ? වර්තමාන මොහොතේ අලුතෙන් ඔබේ හිතේ ජනිත වෙන්නේ අනුසය. සය කියන්නේ මේ තැම්පත් වෙනවා. ඔබේ ඇතුළාන්තය තුල තැම්පත් වෙනවා.
මේ අනුසේ තැම්පත් වුණොත් මේ සමුදේ විදිහට ක්‍රියාත්මක වෙලා සම්බන්ධතාවයක් හටගෙන සංසාර ගමන යනවා. එහෙනම් ඔබ අනුසේ අනුත්පාද නිරෝධයෙන් නූපදවා ඉන්නේ මොකද්ද කරන්න ඕනේ? අනුස්සති අනුපස්සනා කරන්න ඕනේ. මොනවද මේ අනුස්සති? බුදු පියාණන් වහන්සේ අනුස්සති 10ක් අනුදැන වදාළ. 10ක් දේශනා කළා අනුස්සති. මොනවද අනුස්සති? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, ඡාගානුස්සති, සීලානුස්සති, ද්වේතානුස්සති, ආනපාන සති. දැන් මේ කීයක් දුන්නද? 10ක්. මේ ඔක්කොම මොනවාද කරන්නේ? සති. සති කියන්නේ මොකද්ද? නෑ. සීයෙන් තමයි ඔබ ඔක්කොම ඔය වැරදි වැඩ කරේ මෙච්චර කාලයක්. සති කියන්නේ මොකද්ද? හේතුඵල ධහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනි මේ හැමදේම කරද්දි? ඔබේ ඇහෙන් රූපයක් දකිද්දි, ඔබට කනට ශබ්දයක් ඇහෙද්දි, නාසයට ගඳ සුවඳක් එද්දි, ඔබේ අර වචනෙන් කාය වචී මනෝ ක්‍රියාකාරීත්වේ ක්‍රියාත්මක කරන්න යද්දී ඔබ මොකද්ද කරන්න ඕනි? හේතුඵල ධහමට බහා ගලපා බලන්න. මම මේ වචනේ කතා කළොත් මගේ ඇතුළාන්තයේ කිලුට වෙනවද? බාහිරේ කිලුට වෙනවද? සමස්ත විශ්වයම කෙලසෙනවද? මගේ මේ මනසේ ක්‍රියාවලිය හරහා සමස්ත විශ්වයටම කලු කිරට ශක්තියක් නිකුත් වෙනවද? මේ ධර්මතාවයේ තේරුම් අරගෙන වචනයක් කතා කරන එක, ක්‍රියාවක් ක්‍රියාත්මක කරන එක, සිතුවිල්ලක් මෙනෙහි කරන එක නැවතුනම මොකද්ද වෙන්නේ? අන්නේ පුද්ගලයා හේතුඵල ධාම දැක්ක කෙනෙක්. අන්නේ පුද්ගලයා සති. එහෙම නැති කෙනා කවුද? අසති. එහෙනම් හේතුඵල ධාමට බහා ගලපන්න දන්න කෙනා මොකද්ද වෙන්නේ? ණය වෙනවද? නෑ. ණය වෙන්නේ අලුතෙන් ණය වෙන වැඩ. අර තරයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්නේ නෑ. වෙනදා හොස්ස ළඟින් මැස්ස යන්න බැරුව අඩි හප්පලා පුප්පලා පොලේ ගාලා බත් පිඟන් පොළවේ ගාලා වැඩ කරේ ඇයි? හේතුඵල ධමයක් දන්නේ නැති නිසා. ණය වෙනවා කියලා දන්නේ නැති නිසා. අපි තුල පටිච්චසමුපාදයක් ක්‍රියාත්මක වෙනවා කියලා දන්නේ නැති නිසා. ආයේ මේ හේතු හදාගන්න අපි කොච්චර දෑහැට පේන්න එපා කිව්වත් ආයෙත් අපි කොච්චර අකමැති වුණත් හදාගත්තේ හේතුඵල ධම අනුව ආයෙත් ඒ අය වෙනවා. නෑකම් මාරු වෙනවා, කූඩු මාරු වෙනවා, නම් ගම් මාරු වෙනවා. හැබැයි මේ හේතුඵල පරම්පරාව ඒ විදිහටම නියාම ධම්මතා අනුව අර උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම හරහා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ නියාම ධම්මතා අනුව හේතුඵල ධම අදාළ කාලෙට අදාළ වෙලාවට ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේකයි ඔබතල ක්‍රියාත්මක වෙන්න කියලා තේරුම් ගත්ත කෙනා ප්‍රියසේ ඇලෙන්නේ නැහැ රාගයෙන්. ඒ පුද්ගලයා ප්‍රියසේ ඇලෙන්නේ නැහැ හැම වෙලාවකම අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා මිදලා නිදහස්. කොච්චර අප්‍රියමීරිය සාත දෙයක් දැක්කත් ඔබව මරාගෙන මැරෙන්න එනවා. ඔබට ගහන්න, බනින්න, ඔරවන්න, ගොරවන්න. නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ මොකද්ද? මේ පුද්ගලයා තුලත් මේ අවිජ්ජාවෙන් කටයුතු කරන්නේ. මේ පුද්ගලයා තුලත් මේ ත්‍රිජකාය ක්‍රියාවලියක්. මෙයාගෙත් මේ ප්‍රියාප්‍රිය ලෝකෙට මුල් වෙලායි කටයුතු කරන්නේ. මේ සියල්ලත් අනිච්ච දුක්ඛම් විපරිණාම ධම්ම. මේකත් වැය වෙලා යන ධම්මතාවයන් නම් මම මේ පුද්ගලයා එක්ක ගැටිලා මුලා වෙලා මොකකටද මම මේ සංසාරීය ගමනක් යන්නේ? අන්න ඔබ යහපතක් වේවා, සිතක් වේවා, සුවය සැනසීමක පරම මෛත්‍රිය පතුරවනු. ඒ වගේම මේ නිච්ච වෙලා, සුඛ වෙලා, අත්ත වෙලා අර උපාදානය කරගෙන මනෝමය කාය තැම්පත් කරගත්තේ මොකක්ද? අර නිච්ච සුඛාත්ත ගතිය. ඒකත් මරලා දාන්න මරණානුසතියෙන් අර ගතියත් මරා දාන්න. බුද්ධානුස්සතිය වඩ නැම තැනකම ඔබ නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා වෙනවා. එහෙනම් ඔබට ද්වේෂයක් ආවම ඔබ මොකද කරන්න ඕනේ? මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න. ඒ වගේම ඔබට මෝහසිතක් උපදුනොත් මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න. ඒ ප්‍රතිඵලයක් විදිහට මොකක්ද වෙන්නේ? ඔබ අනුස්සති අනුපස්සනා කරනවා. අර බිහි වෙන්නට ආපු රාග ද්වේෂ මොහ මොකද කරන්නේ? අනුත්පාද නිරෝධයෙන්ම නූපදවා අත්හරිනවා. එහෙම කරන හැම මොහොතකම මොකක්ද වෙන්නේ? අවිජ්ජාතේ අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධ. එහෙම කරන අර රෝධ ගාන සිත නවත්තන තැන මොකද්ද වෙන්නේ? ඔබ අර අවිජ්ජාවෙන් කරන සමස්ත ක්‍රියාවලියම තමයි මොකද්ද වෙන්නේ? නවත්තන්නේ. ඒ ප්‍රතිඵලයක් විදියට අවිජ්ජාතේ අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධ. එහෙනම් අවිජ්ජාව නිරෝධ වෙන තැන මොකක්ද වෙන්නේ? සංකාර කර කර යන වැඩේ රෝධ ගාන සිත නවතිනවා. ඒ වගේම සංකාර නිරෝධෝ විඥාන නිරෝධෝ. අර රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යම් කිසි ක්‍රියාකාරකමක් කරගෙන යන්න හදන සිත නිරෝධ, රෝධ ගාන සිත නවත්තපු තැන මොකද්ද වෙන්නේ? විඥාන නිරෝධෝ. අන්න අර විකෘති විෂම කිලට ශක්තිය ඔබ තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒයින් මිදිලා නිදහස් වෙනවා. විඥාන නිරෝධෝ නම් නාම රූප නිරෝධ. අර විඥාන ශක්තිය තිබුණ නිසා තමයි නාම රූප හරහා ක්‍රියාවලිය ගියේ. දැන් විඥාන නිරෝධෝ නාම රූප නිරෝධෝ. අර නාම රූප කියන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නාම රූප නිරෝධෝ මොකක්ද? සලායතන නිරෝධෝ. නාම රූප අර බහිද්දේ තියෙන රූප කොටස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරාරා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඔබේ ඇස කන නාසය දිවකය මන ආයතනෙද නැහැ.
එහෙනම් ඔබ අර අහකැර කුඩු කුළු ටික වල එකතු කරගන්න හදනවද? නෑ. දැන් පෙරාංකට දැන් ඉන්ද්‍රිය වගේ. එහෙනම් එහෙම වෙන හැම අවස්ථාවකම සලායතන නිරෝධෝ පස්ස නිරෝධ. ඔබ ආයතන 6 මේ රෝධ ගන්න වැඩේ නවත්තනවා නම් පස්ස අර තින්නා සංගති පස්සෝ වෙන්නේ නෑ. ඒ ප්‍රතිඵලයක් විදිහට පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. එහෙනම් ඔබට වේදනාවක් ජනිත වෙන්නේ නෑ. එහෙනම් ඔබ වේදනාව ඇති වුණත් ඒ වේදනාව තුල අර සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස අදුක්ඛම සුඛ විදිහට රෝධ ගන්න යනවා නම් ඒ සිත ඔබ නිරෝධ කරනවා නම් වේදනා නිරෝධෝ තණ්හා නිරෝධෝ. එහෙනම් ඔබ තණ්හා වෙන්නේ නෑ. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ. තණ්හා වෙන්නේ නැත්තම් ඔබ තුල අර උපාදානයේ කියන අරූපී මනෝමය ගතිය කම්ම බීජයක් හැදෙන්නේ නැහැ. එහෙනම් උපාදානයේ වෙන්නේ නැත්තම් මොකක්ද වෙන්නේ? උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. භව කියන්නේ මොනවද? අර කම්ම බීජ. අර නයි ගති, පොළොන් ගති, නපුරු ගති, කැත ගති, බලු ගති, සිටු ගති, රජ ගති, දිව්‍ය ගති, බ්‍රහ්ම ගති, නයි වෙන්න ඕනේ, පොළොංගු වෙන්න ඕනේ. අර പ്രേත භූත තිරස්චීන වෙන ගති 31 තලයේ යන සියලු ගති භව නිරෝධෝ නම් මොකද වෙන්නේ? ජාති. අර ජාතිය 31 තලයේ කොහෙවත් ඔබ උපදින්නේ නෑ. ජාති නිරෝධෝ. ජාති නිරෝධෝ නම් මොකද්ද වෙන්නේ? භව නිරෝධෝ, ජාති නිරෝධෝ. ජාති නිරෝධෝ නම් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා නිරුද්ධಂತಿ. මොකද්ද වෙන්නේ? අර ඉස්සලා උනේ මොකද්ද? ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසා සම්භවಂತಿ. බිහි කරගත්ත. හේතුන් පටිච්ච සම්භූතං නිසා රාග භව, ද්වේෂ භව, මෝහ භව බිහි කරගත්ත. දැන් නිරුද්ධಂತಿ. මොකද්ද මේ කොහොමද දැන් ඔබ නැවැත්තුවේ? රෝධ ගාන සිත නැවැත්තුවා. එහෙනම් ඔබ සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයා මොකක්ද කරන්නේ? ඔබ සියලු දෙනා රෝධ ගහනවා. ඔබ සියලු දෙනා සංචේතනා පවත්වනවා. ඔබ සියලු දෙනා සම්පස්ස සංකාර ලෝකයක් වර්තමාන මොහොතක් පාසා අර අසකරණාසේ දිවකය මන භාවිත කරලා ක්‍රියාත්මක කරන. ඒ නිසා තමයි ඔබ මේ ජරා, මරණ, ශෝක, පරිදේව මහා දුක්ඛකන්දයක්ම උරුම කරගන්න. භව නිරෝධෝ නම් ජාති නිරෝධෝ, ජාති නිරෝධෝ නම් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාසා නිරුද්ධಂತಿ. එහෙම නැත්නම් දැන් ඔබ මොකද්ද කරන්නේ? දැන් ඔබ තුල තියෙන්නේ කුසල මූල පටිච්ච. දැන් ඔබ අර භව උදුරලා දාන්න මොකද්ද ඔබ තුල තියෙන්නේ? කුසල මූල නිදේශය. දැන් ඔබ කුසල මූලයේ වෙද්දී මොකද්ද වෙන්නේ? කුණු කිලිටි කෙලෙස් සලාහර අරින්නයි අත්තරලා දාන්නයි ඔබ කටයුතු කරන්නේ. එහෙනම් කුසල මූල යෙන්නම් ඔබ කටයුතු කරන්නේ. දැන් ඔබ තුල තියෙන්නේ විඥානද? නෑ. දැන් ඔබ තුල තියෙන ප්‍රඥාව. ඒ ප්‍රතිඵලයක් විදිහට මොකක්ද වෙන්නේ? ඔබ තුල දැන් ක්‍රියාත්මක වෙන්නේ අර කුසල මූල හරහත් වෙනවා, මේ නාම රූප වෙනවා. හැබැයි දැන් සලායතනද? නෑ. මොකද්ද වෙන්නේ? අර ආයතන හයම චට්ට වෙලා. අර සුණු විසුණු වෙලා ආයතික ස්වභාවය නැති වෙලා. එහෙනම් ඒක චට්ට ආයතන. අර ආයතික ස්වභාවයේ චට්ට වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට දැන් තියෙන්නේ සම්පස්ස නෙමෙයි. ඉස්සලා උනේ රාග, ද්වේෂ, මෝහයෙන් සම්පස්ස උනේ. තින්නම් සංගති පස්සෝ සම්පස්ස උනේ. දැන් මොකද්ද වෙන්නේ? පස්ස විතරයි. පස්ස තුල තියෙන්නේ අර රූප වේදනා සංඥා කියන හඳුනා ගැනීම මාත්‍රයක් විතරයි. ඒ පස්සේ හරහා උපදින වේදනාව මොකද්ද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනාද? නෑ. දැන් අපි හිතමු ඔබ අර තරහකාරය දැකලා අර බල්ලා එනවා දැකලා දැන් මොකද්ද කරේ? බල්ලා අපි හිතමු මුත්‍රා කළා ගියා. දැන් ඔබ මොකද්ද තේරුම් ගත්තේ? ඔබ විනිවිද දැක්කනම් ඔබ තරහ අරගෙන වෛර කළා, ක්‍රෝධ කළා, අර කොස්සෙන් පොල්ලෙන් ගහලා කටයුතු කරොත් මොකද්ද වෙන්නේ ඔබට? ඔබට ආයෙත් මේ බලු වෙලා ඉපදිලා පොළු පාරවල්, අර ගුටි පාරවල්, කොදු කඩාගෙන උරුම කරගන්න වෙන හේතුඵල ධාම දකින්න. දැන් ඔබ මොකද්ද එතකොට කරන්නේ? ප්‍රඥාවෙන් තියෙන කෙනෙක් නම් දැන් ඔබ දැන් ඒකත් විපරිණාමයටපත් වුණා. දැන් මොකද්ද කරන්නේ? ඔබ තරහ අරගෙන වෛර කළා, ක්‍රෝධ කළා නේ? ඒක පිරිසුදු කරගන්න ඕනේ වෙන්නේ. එක්ක සබන් ටිකක් දාලා පිරිසුදු කළා, කොස්සෙන් අතුල්ලලා අතු ගාලා එළියට පැත්තකට පිරිසුදු කරගන්න. දැන් ඔබේ හිතත් පිරිසුදුයි. අර ඒ සතත් මොකද්ද? මමත් අනන්ත සංසාරේ කොච්චරක් නම් තිරිසන් වෙලා බලු වෙලා ඉන්නේ නැද්ද? මං කොච්චර ඔය වගේ ගුටි කන්නේද? මටත් ඔය කොහෙද ඉන්නේ? සතර අපායෙන් එක. ඉතින් පය ගහන්න තැනක් නැහැ. ඒ වෙලත් දැන් ආයෙ මොකද කරගන්නේ? ඒ සතා ආයෙ පහලට යන්න ඕනේ වෙන. ගතිය හදාගෙන පහලට. ඉතින් මමත් දැන් මේ බල්ලත් එක්ක, ඒ කියන්නේ මේ සතත් එක්ක එකතු වෙලා මේ සතාට ගුටි බැට දීලා මමත් මොකද්ද වෙන්නේ? ආයෙ බලු වෙන්න ඕනේ වෙන ගතිය හදාගන්න. ඉතින් ඒ සතා තිරිසන් නිසා ඒ වැඩේ කළා. දැන් මගේ තියෙන ගතිය ආපහු මම බාල කරගන්න ඕනේ වෙන වැඩේ මම මේ වර්තමාන මොහොතේ කරනවා කියලා දකින්න තැන දැන් ඔබ තුල තියෙන අවිජ්ජාවද අර ප්‍රඥාවෙන්ද දැයිය. ප්‍රඥාවෙන්. අන්න එහි ප්‍රතිඵලයක් විදියට ඔබ තුල කුණු කිලටි කෙලෙස් සලාහරින්න ඒ සතාටත් අර සිතක් සුවයක් වේවා පොඩ්ඩක් ඔබ එලවලා දායි. හැබැයි ඔබ ගහලා බැනලා එහෙම නෑ. ඔබ පොඩ්ඩක් ඒක අර පැත්තකට දාලා එයාව අර එතනත් පිරිසිදු කරගෙන මේ ඔබේ හිතත් පිරිසිදු කරගන්නවා. ඒ නිසා ඔබට අර වේදනාව දැන් අර දුක් වේදනාවක් විදියට යන්නේ නෑ. මොකද දැන් වේදනාව නිරාමිසයි. ජරා කරා, කිලිටි කරා යම් එකට ආව. නමුත් ඔබ තුල දැන් තියෙන්නේ ඒක කළ බව දන්නා, පිරිසිදු කළා. දැන් ඒක නිරාමිසයි. ඒ ප්‍රතිඵලයක් විදියට පසාද ඔබේ හිත පිරිසිදුනා, පාහන් වුණා. ඔබේ හිත
යම් ආකාරයට අර අදිමොක්කයක් වුණා. දැන් තියෙන ඔබට තියෙනවද දැන් අර රාග භව, ද්වේෂ භව, මෝහ භව? නෑ, දැන් ඔබ භව උද්ද කරා උදුරලා දැම්මා. දැන් මොකද තියෙන්නේ භව? බුද්ධ භව. ඔබට මෙහෙම ඔබ භව උදුරලා දානවා නම් ඔබ සෝතාපට්ටි මාර්ග භව ඵල භව, සකදාගාමි මාර්ග භව ඵල භව, අනාගාමි මාර්ග භව ඵල භව, අරහන්ත මාර්ග භව ඵල භව. දැන් එතකොට තියෙන්නේ මොකද්ද? ඔබ බුද්ධ ජාති. භවපච්චයා ජාති. දැන් ඔබ තුල තියෙන්නේ බුද්ධ ජාති. පැහැදිලිද ඔබට? අන්න ඒ විදිහට ඔබ තුල ජාති තියෙනවා. එතකොට ජාති දැන් භව උදුරලා දමන පැත්තට අර බුද්ධ ජාතිය ඔබට ලැබුව භව උදුරා දමන විදිහට ඔබ තුල බුද්ධ ඥාන ක්‍රියාත්මක වෙලා යන ක්‍රියාවලිය. හැබැයි ඒ තුල අර ඔබේ දැන් ඔය කූඩුව තුලත් මොකද්ද? ඔය කූඩුවටත් පොදු ධර්මතාවය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් තියෙනවා. ඒ ටික ඔබට ජරා මරණ තියෙනවා. අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස් එන තැනත් ඔබ දන්නවා ඒක නිරාමසයක් බවට පත් කරගන්න ඕන වෙන ක්‍රියාවලිය ඔබට පැහැදිලි. එහෙනම් දැන් එහෙම කරන්නේ කොහොමද ඔබ? මේ රෝධ ගාන සිත නවත්තලා. ඒ ප්‍රතිඵලයක් විදියට ඔබ මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ දේව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. මොකක්ද මේ කරේ? දුක් පැවැත්මම රෝධ ගහන ස්වභාවයෙන් මිදලා නිදහස් වුණා. එහෙනම් දැන් ඔබ මොකක්ද දකින්න ඕනේ? මේ වර්තමාන මොහොතක් පාසා ඔබ සියලු දෙනා තුල ගලාගෙන යන්නේ මොකක්ද? මේ හේතුඵල ධම. ඔබ දැන් මේ හේතුඵල ධම ඔබට මොකක්ද කරන්න පුළුවන්? යම් ආකාරයකට මේ ධර්මඥානයක් තියෙන කෙනෙක්ට හේතුන් පටිච්ච සම්භූතං වෙන එක හේතු බංගා නිරුද්ධති කරන්න පුළුවන්. යම් ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝගය යොදලා ඔබට මේ හේතු බංග නිරුද්ධති කරන්න පුළුවන්. ඔබ දැන් මේ හේතුඵල ධම ඇඳුම මාරු කරාට අයින් වෙනවද? ගෙවල් දොරවල් මාරු කරලා ගියා කියලා අයින් වෙනවද? තැන මාරු කරා කියලා අයින් වෙනවද? නෑ, ඒ හේතුඵල ධමම ආයේ තව කෙනෙක් එක්ක ආයෙත් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හිතමු මේ ගිහි කෙනෙක් මේක මාරු කරලා මේ පැත්තට එනවා. දැන් ආවට පස්සේ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? දැන් සමහර විට ගෙදර ඉන්න බෑ, දරුවොත් එක්ක අමාරුයි, මහත්තයා එක්ක අමාරුයි, ලේලි එක්ක අමාරුයි, නැන්දම් එක්ක අමාරුයි කියලා හිතලා මෙතෙන්ට එනවා. දැන් ආයෙත් පස්සේ මොකද්ද වෙන්නේ ඔබ තුල? ඔබ තුල ඔය හේතුඵල ධමම ආයෙ ක්‍රියාත්මක වෙනවා. නම මාරු වෙනවා, ගම මාරු වෙනවා, අර නම් ගම් මාරු වෙනවා. දැන් ආයෙ මොකද්ද තියෙන්නේ? අර වෙන නම් සමහරට මේකට ඇවිල්ලම වෙනත් නම් අපි හිතමු අර සුනීතා, සුනන්දා, සුමේදා කියලා ওই විදිහට දාගත්ත නම් ටිකත් එක්ක ආයෙ අර අය එක්ක ගැටෙනවා. ආයෙ එක කැටීමක් හදා. ආයෙ ආපහු හේතුඵල ධමයක් හදාගෙන සංසාර ගමනේ ආයෙත් පැලවෙන්න ඕන වෙන ශක්තිය ඒ අය තුල නිර්මාණය කරගන්නවා. එහෙනම් මේ හේතුඵල ධම කියන්නේ ඔබ තුල ඔය සිදුවෙන සියල්ල සිද්ධ වෙන්නේ කුමක් කරාද? හේතුඵල ධමයක් කරහා. එහෙනම් අසුදුවත් පෘථග්ජන පුද්ගලයා මේ හේතුඵල ධමයට බැඳීගෙන යනවා. ඒ නිසා හේතුන් පටිච්ච සම්භූතම්. එහෙනම් ඔබ මේක විනිවිද දැක්කනම් මොකද්ද වෙන්නේ? හේතු බංගා නිරුද්ධති කරන්න ඕන වෙන සමස්ත ක්‍රියාවලිය ඔබ කරනවා. කොහොමද කරන්නේ? අනුස්සති අනුපස්සනා කරනවා. මේ සියල්ලත් අර උතු නියාම, බීජ නියාම, කම්ම නියාම මේ නියාම ධම්මතා එක තමයි මේ සියල්ල පැයිලා සිහිලා එන්නේ. හැබැයි ඔබ ධම්ම නියාමයෙන් නම් වැඩ කරන්නේ හේතු බංගා නිරුද්ධති කියන ක්‍රියාවලිය ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ආයේ හේතුඵල හදා ගන්නවද? නෑ. සංසාර නියගමන යනවද? නෑ. එහෙනම් ඇයි ඔබ මේ තාක් කාලයක් භූත උනේ, പ്രേත උනේ, තිරිසන් උනේ, නිරේට ගියේ, බ්‍රහ්මතලවලට ගියේ, මනුෂ්‍යත්ව ප්‍රතිලාභේ උපලැබුවේ? මේ 31 තලයේම පැවැත්මක් දිගින් දිගටම පවත්වාගෙන ආවේ ඇයි? ඔබ හේතුඵල ධම නොදන්නා නිසා. එහෙනම් හේතු හදන්නේ කවුද? Taman. කවුද ඒකේ නිර්මාතෘ? Taman. කොහොමද හදන්නේ? රෝධ ගහලා සංචේතනා පවතලා. එහෙනම් දැන් ඔබ මොකක්ද කරන්න ඕනේ අද ඉඳන්? ඇසට කනට නාසයට දිවට කයට මනට ගෝචර වෙන ධම්මතා එක්ක ඔබේ අතුලාන්තයේ රෝධ ගහලා ප්‍රියසේ ඇලෙන්න, අප්‍රියසේ ගැටෙන්න, ප්‍රියාප්‍රිය අතර මනින්න එනවනම් එයින් මිදී නිදහස් වෙන්න හේතු බංගා නිරුද්ධති. එම නැත්නම් අර රෝධ ගාන සිතෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. මේකට තමයි කියන්නේ සමුදය නිරෝධය කියලා. සමුදය කියන්නේ අර හේතුන් පටිච්ච සම්භූතා, නිරෝධය කියන්නේ රෝධ ගහන සිත නැති කරගන්නවා හේතු බංගා නිරුද්ධති. දැන් මේ ධර්මතාවය තමයි කවුද තේරුම් ගත්තේ? ගෞතම බුදු පියාණන් වහන්සේ. ඔබ තව කල්ප කෝටි කාලයක් ඉපදුනත් ඔබ තේරුම් ගන්න ඕනේ මොකද්ද? මේ පටිච්ච සමුපාදේ, මේ හේතුඵල ධම්. මේ බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. මේ විපස්සී සුත්තං කියලා සූත්‍රයක් තියෙනවා. මේ විපස්සී සූත්‍රයේ තියෙනවා විපස්සීච භික්කවේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේච සම්බෝධාය අනපි සම්බුද්දස්ස බෝධිසත්වත. මේ විපස්සී බුදු පියාණන් වහන්සේත් මේ හේතුඵල ධම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඒ උන්වහන්සේ දැනගත්තේ මොකද්ද? මේ ධර්මතාවය. එතකොට විපස්සී බුදු පියාණන් වහන්සේ මොකක්ද තේරුම් ගත්තේ? ඉති හිදං අවිජ්ජා නිරෝධෝ සංකාර නිරෝධෝ සංකාර නිරෝධෝ විඥාන නිරෝධෝ කියලා තියෙන්නේ පෙර පරිදි අර අවිජ්ජා මූල පටිච්ච සම්පාදේ ද්වාදසේම ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. නිරෝධෝ මේ කවුද මේ කලේ? මේ විපස්සී බුදු පියාණන් වහන්සේත් මේ විපස්සී බෝධිසත්වස්ස පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාති නිරෝධෝ
නිරෝධෝති භික්කවේ විපස්සීච බෝධිසත්තස්ස. විපස්සී බුදු පියාණන් වහන්සේ තේරුම් ගත්තෙත් මොකද්ද මේ? පටිච්ච සමුප්පාද ධර්මතාව. ඒ වගේම විග්‍රහ කරලා තියෙනවා සිකී බුදු පියාණන් වහන්සේ මේ විදිහටම විග්‍රහ කරලා තියෙනවා මේකමයි තේරුම් ගත්තේ කියලා. ඒ වගේම වෙස්සම බුදු පියාණන් වහන්සේගෙත් විස්තර කරලා තියෙනවා මේ ධර්මතාවයමයි දැක්කේ කියලා. කකුසඳ කෝණාගම කස්සප ගොතම කියන මේ සියලු දේවල් වල විග්‍රහ කරලා තියෙනවා. මේ ගොතම බුදු පියාණන් වහන්සේත් ඉදං අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධෝ විඥාන නිරෝධෝ මේ විදිහට ඒව මේ තස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති නිරෝධෝතිකෝ භික්කවේ පුබ්බේ අනනුසුතේසු මේ විදිහට ගොතම බුදු පියාණන් වහන්සේ මේ ධර්මතාවයමයි තේරුම් ගත්තේ. එතකොට හැම බුදු කෙනෙක්ම තේරුම් ගන්න ධර්මතාවය මොකද්ද? පටිච්ච සමුප්පාද ධර්මතාවය. දැන් කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවනම් මේ වෙලාවේ නම් මේ නිවන් දකින්න බෑ. මතු බුදු වෙන බුදුන් ළඟ තමයි අපි නිවන් දකින්නේ කියලා කවුරු හරි හිතාගෙන ඉන්නවනම් ඒ මෛත්‍රී බුද්ධ ශාසනයට ගියත් ඔබ නිවන් දකින්නේ මොන ධර්මතාවයේ තේරුම් අරගෙනද? පටිච්ච සමුප්පාද ධර්මතාවයේදී. කල්ප කෝටියක් පැලවි තව බුද්ධ ශාසනයකට යනවද? මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ කල්යාණ මිත්‍රයෝ දේශනා කරන වෙලාවේ මේ බුද්ධ කල්පයට පණ ඇවිත් තියෙන වෙලාවේ ඔබ කන සම්පත්තිය ලබාගෙන මේ හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති කරන්නට අවසි ධර්මතාවය ඔබ තුලින් තේරුම් අරගෙන එයින් මිදලා නිදහස් වෙනවාද කියන එක කාටද බාර? ඔබට. තමන් තේරුම් ගත්තොත් තමාගේ අතුලාන්තේ පටිච්ච වෙලා සංඋප්පාද වෙන හැටි මේ ද්වාදස ආකාරයේ ඕනම අවස්ථාවකින් ඔබට විරෝධ කරන්න පුළුවන්. කෙනෙක්ට අවිජ්ජාවෙන්ම කෙනෙක්ට මේ වේදනාවෙන් තව කෙනෙක්ට සංපස්සෙන් තව කෙනෙක්ට සංකාර කරද්දී මේ ඕන අවස්ථාවකින් පුළුවන්. මොකක්ද මේ වෙන්නේ? ආදී නව අවස්ථාවක් තුල කම බීජයක් හැදෙනවා. අවිජ්ජා, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන. දැන් මේ උපාදානයේට පෙර ඕනෑම අවස්ථාවක් ඔබට තේරුම් ගත්තොත් අන්න කියනවා ආදී නව අවස්ථාවක්. මේකේ තව ගැඹුරු අදහසක් තියෙනවා. ඔබට ආදීනව උරුම වෙන එකකුත් තියෙනවා. බඹයක් පමණ වූ ශරීර කූඩුව කිලිටු වෙලා 108ක් ලෙඩ රෝග ඇතිලා එතනත් තියෙනවා ආදීනව. ඒ වගේම මේ ආදීනවයක් උරුම වෙනව මොනවා වුණොද? කම්ම බීජයක් හැදුණා. එහෙනම් ආදීනව අවස්ථාවක් තුල ඔබේ අතුලාන්තයේ තුල පටිච්ච සමුප්පාද වෙන ධර්මතාවයේ තේරුම් ගත්තොත් ඔබටත් පුළුවන් මේ නවෙන් ඕනම අවස්ථාවක මොනා කරන්නද? නිරෝධ කරන්න. ඔය රෝධ ගහන සිත තේරුම් අරගෙන එයින් මිදිලා නිදහස් වෙන්න අනුසති අනුපස්සනා කරලා. ලේසිම තැන මොකක්ද? සංකාර කරන්න හදන තැන. ඔබ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යම්කිසි ක්‍රියාකාරකමක් කරන්න හදන තැනදී ඔබට නිරෝධ කරන්න පුළුවන් නම් අන්න ඔබත් මේයින් මිදිලා නිදහස් වෙනවා. එහෙම වුණොත් ඔබ මොකක්ද වෙන්නේ? ඔබත් මේ පටිච්ච සමුපාදයේ තේරුම් ගත්ත වෙනවා. ඔබත් මේ කූඩු හදාදා සංසාර ගමන යන ධර්මතාවයේ තේරුම් ගත්ත වෙනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට ඔබත් සංසාර දුක් පැවැත්මෙන් සදාහටම සහ මුලින්ම මිදිලා නිදහස් වෙන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම ඔබේ ඇතුළාන්තය තුළ ක්‍රියාත්මක වෙන පටි ඉච්ඡ වෙලා සංඋප්පාද වෙන ධර්මතාවයේ තේරුම් ගන්නට හේතුම් පටිච්ච සංභූත හේතු බංගා නිරුද්ධති කරන්නටත් ඔබ සෑම සියලු දෙනාටම මේ කෙටි ධර්ම දේශනාව උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. හොඳයි, වෙලාව ප්‍රමාදයි, ප්‍රශ්න අහන්න දෙන්න කැමති කරමු. ප්‍රශ්නයක් තියෙනවා නම් කාටම හරි අහන්න පුළුවන්. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර අභීනන්දති. සේයතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මොකද මේ කියන්නේ? යායන් තණ්හා. ඔබත් අර ඇසට කණ්ඩනාසයට දිවට කයට මන්ට ගෝචර වෙන දේවල් එක මොකක්ද වෙන්නේ? යායන් තණ්හා. එක යායට තණ්හා වෙලා මොකද්ද වෙන්නේ? අර උපාදානය කරගන්න ඕන වෙන ක්‍රියාවලිය තමයි ක්‍රියාත්මක කරන්නේ. යායන් තණ්හා පෝනෝ භවිකා පුනා නැවත නැවතත් මේ භව හේවත් බිහි කිරීමේ ශක්තිය ආයතනක ඉපදෙන්න ඕන වෙන අර ගතිය ආසව කම්ම බීජ හදා ගන්නවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා. කොහොමද ඔබ ඒක කරගන්නේ? නන්දි රාගයෙන් චන්ද රාගේ. එහෙනම් ඔබ උපාදානය කරගන්න හැම දෙයක්ම ඔබ උපාදානය කරගන්නේ ඇයි? මේ චන්ද රාගයෙන් ඔබ කටයුතු කරන නිසා, නන්දි රාගයෙන් කටයුතු කරන නිසා. එහෙනම් ඒ විදියට ඔබ නන්දි රාග සහගතව ඔබ తත්‍ර අභිනන්දති. අභි විදියට නන්දනය කරන්න අර ආපු වේදනාවට ඔස්සේ සුඛ වේදනාවක් නම් ඒක ආස්වාදයෙන් පිනව දිගින් දිගටමත් යලි යලිත් මතුමතුත් ලබන්න දිගින් දිගටම කොහොමද යන්නේ මේ කාම තණ්හා? ඇස කන නාසය දිවකය මන පිනවන්න අර දිවකය පිනවන්න කැමතිද? කාම තණ්හා. අන්න කාම ලෝකේ සුවේ විඳින්න ඕන වෙන විදියට ඔබ කටයුතු කළා. ඒ ප්‍රතිඵලයක් විදියට ඔබ කාම ලෝකේ යන්න ඕන වෙන ගතිත් හදාගන්න. කාම තණ්හා, භව තණ්හා. භව මේ ඔබට යම් ආකාරයක මේ භවටපත් වෙන්න. යම් කෙනෙක් භවටපත් වෙන්න. එතකොට භව තණ්හා. ඒ වගේම විභව තණ්හා. ඒ භවෙන් මිදී නිදහස් වෙන්න අකමැති තණ්හාවක් ඔබ තුල ඒ වර්තමාන මොහොතේ නිර්මාණය වෙනවා. ඒ නිසා යායන් තණ්හා එක යායට තණ්හා වෙලා උපාදානය කරගන්නවා. පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර අභිනන්දති සේයතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා
විග්‍රහ කළෙත් මොකක්ද ආපහු මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ මොකක්ද මේ විග්‍රහ කරලා තියෙන්නේ? සමුදය සත්‍ය නිर्देशේ. එහෙනම් ඔබ තුල මේ මොකක්ද විස්තර කළේ? ඔබ තුල අවිජ්ජා මූලයේ ද්වාදසේම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වෙලාවට. එහෙනම් ඔබ යායන් තණ්හා පොණෝ භවිකා වෙලා යනවනම් මොකද්ද වෙන්නේ? ඔය අවිජ්ජා මූලයෙන් තමයි ද්වාදසේම ඔය වෙලාවට ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවට ඔබ තුල අර කලු කිලිටි කෙලෙස් ශක්තිය ක්‍රියාත්මක වෙලා බව හෙවත් බීජ නිර්මාණය කරගන්න. පුනබ්බව අලුතෙන් ආයෙත් පුනා මේ බිහිකිරීමේ ශක්තිය හදාගන්න. ආයතන හයෙන් පැහැදිලිද? ඒක අපි ඒ සූත්‍රයේ විග්‍රහ කරා යායන් තණ්හා පොණෝ භවිකා නන්දිරාග සාගතා තත් තත්‍රා පිනන්ද. තව විදිහකට කියනවා මොකද? එතේසා උපජ්ජමානා උපජ්ජති එතේසා නිවේසමානා නිවේසති. ගෙට ගන්නවා කියලාත් කියනවා. ගෙට ගත්තොත් තණ්හා උනොත් ඔය හැමතැනම මේ මොකද්ද විග්‍රහ කරලා තියෙන්නේ? උපාදානයට කිව්ව තව විග්‍රහ තමයි ඒ තියෙන්නේ. උපාදානය කියලා කියන දැන් මේකෙදි ද්වාදසය කියලා තණ්හා පත්‍ය උපාදානං කියලා විග්‍රහ කළා. යායන් තණ්හා වෙලත් වෙන්නේ උපාදානය කරගන්නවා. ඒ වගේම එත්තේසං උපජ්ජමානා උපජ්ජති. උපදින තැන නිවේසමානා නිවේසති. ගෙට ගන්න. ඔබේ ඇතුළට ගන්නවා. අර ගන්නෙ මොකද්ද? ගතියකුත් එක්ක. අලුත් තැනක 31 තලේ නවාතැන්පලකට යන්න ඕන වෙන ගතිය. ඒ විග්‍රහ කළෙත් ඒ සතර සතිපට්ඨානයේ සමුදේ වෙන ධම්මතාවයේ සමානයි අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදය තුල ඔබේ ක්‍රියාකාරීත්වය. පැහැදිලිද? හොඳයි. අපි පින් අනුමෝදන් කරමු. දැන් ඔබට මේ ඉදිරි දින කීපේ පුරාවටම මහා ප්‍රාඥානන් වහන්සේ තව බොහෝ කල්යාණ මිත්‍රාණන් වහන්සේලාත් ඔබ වෙනුවෙන් බොහෝ ධර්මතා දේශනා කරයි. මේ සියලු ධර්මතා ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ. හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. ඒ සියල්ල මේක ප්‍රායෝගික භාවිතය. මේ ගල් පිළිමයක් වගේ කරන භාවනාවක් නෙමෙයි. ඒ නිසා ඔබේ අතුලාන්තයේ තුල පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පතිසතිමත්තාය මේ වර්තමාන මොහොතේ ඔබේ ඇතුළයන්තයේ තුල ක්‍රියාත්මක වෙන ආකාරයේ තේරුම් අරගෙන වැරදි ස්වභාවයට නම් ඔබේ ඇතුළාන්තයේ ක්‍රියාත්මක වෙන්නේ එයින් මිදිලා නිදහස් වෙන්න ඕන වෙන මේ රෝධ ගහන සිත නිරෝධ කරන්න ඕන වෙන වැඩපිළිවෙල ඔබ මේ දින හතේම තේරුම් ගන්න ඕනේ. හොඳයි. අපි මේ තුන් සිත පහදගෙන ඥාති යුතුයකමක් ඉටු කරන්නට කැපකොට පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සංබදං පුඤ්ඤ සංපදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සංබදං පුඤ්ඤ සංපදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සංබදං පුඤ්ඤ සංපදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව බානපත්තියා. හොඳයි පින්වත් ඔබ සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා පරම නිබ්බාන සුවෙන්ම සුවපත් වේවා.